මම ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනවා. ඉතින් මම පොඩ්ඩක් ඔයගලන්ට අවධාරණය කරන්න යනවා. ඇයි මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් තරංග මැඩම් අඳුනලා දුන්න විදිහට ඇයි මේ පුහුණුව සහ සංවර්ධනය කියන එක අපිට වැදගත් වෙන්නේ ඇයි කියන එක. මොන දේ කරත් මේ පුහුණුවයි වර්ධනයයි කියන එක નિરાයාසයෙන්ම ඊට සමාන්තරව අපි කරන කාර්යයට සමාන්තරව ගමන් කළ යුතු දෙයක්. ඕනම ක්ෂේත්‍රයක. ඒක ව්‍යාපාර වෙන්න පුළුවන්, වෙනත් වෘත්තියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අවධියේදී අපේ ඔන්ටර්ප්‍රනර්ස්ලට මේක හරිම වැදගත් මේ විවිධ මානයන් ඔස්සේ පුහුණුව සහ සංවර්ධනය ලබා ගැනීම. අද අපි කරන්නේ ඒකෙම එක්තරා සුවිශේෂී පැත්තක්. කියන්නේ know your business. අපි කොහොමද මේ මම ඉන්න තැන නැත්තම් මගේ බිස්නස් එක කොහොමද right okay right thank you හරි පොඩි ටෙක්නිකල් ප්‍රශ්නයක් ආවා අපි හැම දෙයක්ම අපි ට්‍රේන් වෙන්නේ ඇයි ට්‍රේන් වෙන්නේ අපි දන්නේ නැහැ අපේ කම්පිටිටර්ස්ලා මොනවද කරන්නේ එහෙම නැත්නම් හෙට දිනේදී අපෙන් අවශ්‍ය වෙන්නේ මොකක්ද කියන එක අපිට හරියටම අද තීරණය කරන්න බෑ අපි දන්නේ නැහැ ඒක නිසා අපේ පැත්තෙන් අපි සමන්විත වෙන්න ඕනේ ඒ දැනුම කලින් ලබා ගන්න. ඒක කලින් දැනුම ලබාගෙන තියෙනවා නම් හෙට දණියේ මොන විදිහේ වෙනස්කම් වුණත් මේ තරඟකරුවන්ගේ නැත්තම් අපේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මේ දේවල් හැම එකක්ම නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඒකේ වෙනස් වෙන තැනට අපි ළඟා වෙන්න නම් අපි දැනුමෙන් සහ පුහුණුවෙන් සන්නද්ධ වෙලා සිටිය යුතුයි. එහෙම නැත්නම් අපි ෆේල් වෙනවා. ඒක ඔයගොල්ලෝ දැකලා තියෙනවා සමහර ව්‍යාපාර මේ කොච්චර හොඳට තිබිච්ච ව්‍යාපාර අද ෆේල් වෙලා තියෙනවද? එහෙම වෙන්නේ අර සමාජය වෙනස් වෙන නැත්නම් අපේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වෙනස් වෙන වේගයට අපි වෙනස් වෙන්න සූදානම් වෙලා හිටියේ නැත්තම් තමයි. ඒක නිසා තමයි අපි මේ නොකඩවා ඔයගලන්ට මේ පුහුණුව කියන එක ඒ අවශ්‍ය කරන න්‍යායාත්මක දැනුම සහ ඒ ප්‍රායෝගිකව යොදා ගන්න ආකාරය අපි දිගින් දිගටම නොකඩවාම වැඩසටහන් මාර්ගයෙන් ඉදිරිපත් කරන්නේ ඒකයි. මොකද ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එක දවසක් කරලා නවත්තලා තියන්න පුළුවන් එකක් නෙමෙයි. ඔයගොල්ලන් බිස්නස් එකේ දිගටම ඉන්න තාක්කල් මේක දිගින් දිගටම මේ පුහුණුව සහ සංවර්ධනය කියන එක අත්‍යවශ්‍යයි. හරි. ඊළඟට බලමු අපේ මේ තියෙනවා මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන එකේ තව බෙනිෆිට්ස් ටිකක් මම ඔයගලන්ට මෙලිලා තියෙනවා. මේ තින්නේ මේ මේක ඇත්තට මේක ආයෝජනයක් විදිහටයි අපි සලකන්න ඕනේ මේ පුහුණුව කියන එක. හරි? මේක නිතරම මතක තියාගන්න ආයෝජනය කිව්වහම ඔයගොල්ලන් බලයි මේ මුදලින්ද ආයෝජනය ඒක මුදල් වියදම් වෙනවා නම් මුදලින් හරි එහෙම නැත්නම් කාලය නැත්නම් ඔයගොල්ලන්ගේ ශ්‍රමය මේක ඉගෙන ගන්න ඔයගොල්ලන් දැන් මේ සැකසීලා ඉන්න මොහොත සිට ඔයගොල්ලන් මේකට දායක වන ආකාරය ඒක මුදලින් වියදම් කළාද එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ කාලය ඒතර ඔයගොල්ලන්ගේ අනිත් කැපකිරීම කරගෙන ඒ කරන දේ තමයි මේ අපි ස්ට්‍රැටජික් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. හරි? ඒතකොට මේ ඉන්වෙස්ට්මන්ට් එක මේ ආයෝජනය අපිට ඵලදායී වෙන්නේ කොහොමද? ඔන්න පළවෙනි එක performance and productivity. ඔයගොල්ලන්ගේ ඵලදායීතාවය වැඩි වෙනවා. එතකොට adaptability and innovation මේකට හැඩ ගැහෙන්න පුළුවන්.
එතකොට මේ නවීකරණය කියන එකට නැත්නම් නව්‍ය නිෂ්පාදන නවීන විසඳුම් හඳුන්වා දෙන්න. ඔයගලන්ට මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් උපකාරී වෙනවා. ඒක විතරක් නෙමෙයි බලන්න. ඔයගලන්ගේ යටතේ වැඩ කරන අයට තේරුණාම ඒගොල්ලන් ඵලදායී දෙයක් කරනවා කියන එක ඇත්තටම මේගොල්ලන්ට ඒක මොටිවේෂනල් ෆැක්ටර් එකක් වෙනවා. ඒක නිසා එම්ප්ලොයී සැටිස්ෆැක්ෂන් එක වැඩි වෙනවා. ඒ අනුසාරයෙන් ඒගොල්ලන්ගේ රඳා පැවතීම අද ගොඩාක් ශේත්‍රවල විශේෂයෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් වුණ දීලා තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ එම්ප්ලොයී රිටෙන්ෂන් කියන එක. අපි ඒකට කියනවා එම්ප්ලොයී ටර්න්ಓවර් එක හයි කියලා. ඒ කියන්නේ එහෙම නැති වුණොත් එහෙම මේ ටර්න්ಓවර් එක හයි වුණොත් එහෙම සේවකයෝ යනවා. ඉතින් ඒක දීර්ඝ කාලීනව අපිට ලොකු බාධාවක් වෙනවා. මොකද පුහුණු සේවකයෙක් එළියට ගියා කියන එක එක අතකින් අපිට එයාගේ සේවය නැති වෙනවා. අනිත් එක තවත් පැත්තකින් තවත් ත්‍රෙට් එකකුත් වෙනවා. මොකද ඒක ඔයාලට ඍජුවම ත්‍රෙට් එකක් වෙනවා. මොකද එයාත් ගිහිල්ලා ඊට පස්සේ ඔයාගේ තරඟකරුවෙක් වෙනවා. තරඟකාරීත්වය හොඳයි. නමුත් ඔයාට හානි වෙන විදිහට යම් දේවල් වෙනවා නම් ඒක ඔයාට පාඩුවක් නේ. ඒ නිසා ඒකටත් මේ ට්‍රේනින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් අපිට උපකාරී වෙනවා. ඒක විතරක් නෙමෙයි. ලීඩර්ෂිප් ඇන්ඩ් කැරියර් growth. දැන් ඔයා ඉගෙන ගත්තට පස්සේ ඇත්තටම නව දැනුමක් ලැබුණා කියන්නේ කිසියම් මානයක අනිවාර්යයෙන්ම ඔයා හිතන විදිය, ඔයා ක්‍රියා කරන විදිය, ඔයාගේ අනිකුත් චර්යාවන් ඉබේම වෙනස් වෙනවා. ඒතර ඒකේ ආරම්භය තමයි නව දැනුම. ඊට පස්සේ ආයතනයක් විදිහට ඔයාගේ කම්පිටිටිව්නස් එක. ඒ කියන්නේ අනිකුත් ආයතනත් එක්ක තරඟ වදින ආකාරය නැත්නම් අනිකුත් ආයතන අභිබවා ඔයාගේ ආයතනයේ දෙන සේවාව උපරිම ආකාරයට තම පාරිභෝගිකයන්ට සහ අනිකුත් අපි කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා අනිකුත් ඒ සම්බන්ධ අයට ලබා දෙන්නේ කොහොමද කියන එක ඉතාලම නිර්මාණශීලී විදිහට ඵලදායී විදිහට කරනවා මේ දැනුම ලැබුණාට පස්සේ. ඊළඟට තව අත්‍යවශ්‍ය කාරණයක් තමයි මේ රාශියක් තියෙනවා මම ඊට වැදගත් ටික තමයි ඔයගලන්ට කියලා දුන්නේ. මේක මේ මගේ වැඩසටහනට විතරක් නෙමෙයි ඉදිරියට තියෙන හැම වැඩසටහනකටම ඔයගලන්ට මේක ප්‍රයෝජනවත් වෙනවා. අනිත් එක තමයි මේ compliance and risk management. මේක ගැන ඔයගලන්ට වෙනම වැඩසටහනක් පස්සේ කරනවා. compliance. ඒ කියන්නේ අනුකූලතාව වෙන එක. අපි යම් නීති රීති වලට එතකොට අපේ අනිත් සමාජීය අවශ්‍යතා සහ සමාජයේ පිළිගත් ආකාරයට ඒ වැඩකරන විශේෂයෙන් අපේ green environment එක නැත්නම් අපේ පරිසර හානිය වැළැක්වෙන විදිහට නැත්නම් පරිසර හානිය අවම වෙන විදිහට අපි කරන දේවල් කරන්න අපි පෙළඹෙනවා. එතකොට අනිත් එක තමයි අවදානම් ගැනීම. මේ risk management කියන එක. right? ඒක නිරායාසයෙන්ම ඔයගලගේ ඇඟට කාවදිනවා කරන හැම වැඩක්ම රිස්ක් එක මැනේජ් කරගෙන කරන්න. අපිට රිස්ක් එක මිනිමයිස් කරන්න පුළුවන් තැන්වල මිනිමයිස් කරනවා. රිස්ක් එකක් අපිට 0 කරන්න බෑ. හරි? එහෙම රිස්ක් එකක් 0 කරොත් ඔයාට රිටර්න් එකක් නැහැ. මේක මිනිමයිස් කරගෙන නැත්නම් ඒක ඔප්ටිමයිස් කරනවා කියන එක කියනවා. හරි? ඒක නියම විදිහට පාලනය කරගෙන කරන්න ඕගොල්ලන් නිකම්ම ඉගෙන ගන්නවා මේ නව දැනුමත් එක්ක. හරි. දැන් මම මේ පොදුවේ කියපු දෙයක් මේ ටික. අපි බලමු ඊළඟ මාතෘකාවෙන් කොහොමද අපේ ගෝල් එක මේ වැඩසටහනේ අපේ අවසාන ගෝල් එක මොකක්ද කියන එක අපි බලමු. අපිට ඕනේ කරන්නේ දැන් ඔයගොල්ලන් මොන මට්ටමේ හිටියත් අපිට තව අවුරුදු 2කින් 3කින් නැත්නම් 5කින් හරි අපිට ඕන කරනවා a successful entrepreneur කෙනෙක් වෙන්න. හරි? Becoming a successful entrepreneur in SME sector with a special focus to drive the identified business to capture the international markets. Right? මේ international market එකට business එකක් drive කරන එක තමයි
අපේ ඒ කායන අභිලාෂය වෙන්න ඕනේ. අපි කොයි මට්ටමේ දැන් හිටියත්. මොකද අර මම එදා වැඩසටහන කිව්වා වගේ ඒක නිකම්ම වෙන්නේ නැහැ. ඒක හැමෝටමත් කරන්න අමාරු වෙයි. ඒකයි අපි තෝරාගත් පිරිසක් මේකට දායක වෙලා තියෙන්නෙත් ඒකයි. අපි මේ වැඩසටහනට සහභාගී වෙන අයගෙනුත් ඉතා උනන්දුවෙන් ඒ කියන්නේ ඒක ඉන්ටරැක්ටිව් වෙන විදිහට මේ දේවල් දැනගෙන මේ ඉන්ටර්නැෂනල් මාකට්ස් වලට කොහොමද අපි පාර කපා ගන්න සහ තමන්ගේ බිස්නස් එක මෙහෙයවන්න මේක ඩ්‍රයිව් කරන්න දැන් ඉඳලම මේ මනස හදාගෙන ඒකට අවශ්‍ය කරන දැනුම සහ ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරගෙන තමන්ගේ බිස්නස් එක කොහොමද මෙතනට ෂේප් කරගන්නේ හැඩගස්ස ගන්න කියන එක තමයි අපේ අල්ටිමේට් ගෝල් එක වෙන්නේ. හරි. එතකොට ඒක මනසේ තියාගෙන අර ගිය පාර මම කරපු වැඩසටහනෙට මයින්ඩ්සෙට් කියලා කිව්වේ ඔන්න ඔය මයින්ඩ්සෙට් එක තමයි අපි හදන්න ඕනේ. නැත්නම් අපි හැමදාම එකම ලෙවල් එකේ හිටියොත් නිකන් තවත් බිස්නස් එකක් විතරයි. ඔක්කොම පැහැදිලිවම බිස්නස් කියන එකයි මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එකයි දෙකක්. එතකොට අපි මූලිකත්වය දෙන්නේ ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එකට. ව්‍යවසායකත්වයට. ඒකට අවශ්‍ය කරන දැනුම තමයි අපි මේ දිගටම ලබා දෙන්නේ. ඊළඟ අපි බලමු කොහොමද අපේ මේ අද වැඩසටහනේ මොඩියුල්ස් ටික රයිට් තම සකසලා තියෙන්නේ එන්න මේ ආකාරයට today's program module 1 අපි ඉගෙන ගන්න යනවා අපි මොන භාණ්ඩ එක්ක සම්බන්ධ වෙලා හිටියත් මොන සේවාවන් එක්ක අපි කටයුතු කළත් ඒවා පොදුවේ අපිට හඳුන්වා දෙන්න පුළුවන් මම ඉන්නේ මෙන්න මේ කර්මාන්ත යේ කියන ඉන්ඩස්ට්‍රි එක කියලා. හරි. දැන් ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි කියයි. නැත්නම් ඇග්‍රිකල්චර්. එහෙම නැත්නම් ෆුඩ්, නැත්නම් හෙල්ත් සෙක්ටර්. හරි. අපි පොදුවේ හඳුන්වන ආකාරයක් තියෙනවානේ. අන්න ඒක තමයි මේ ඉන්ඩස්ට්‍රි එක. ඒතර මේ ඉන්ඩස්ට්‍රි එක අපි කොහොමද හඳුනාගන්නේ සහ ඉන්ඩස්ට්‍රි එකේ බලපෑම අපිට කොතෙක් දුරට අපේ බිස්නස් එකට හොඳ වෙනවද නරක වෙනවද රයිට් අන්න ඒ ටික අපි දැනගන්න ඕනේ. ඒතර මොඩියුල් 1 එකෙන් අපි කවර් කරන්න යන්නේ ඒක. ඊට පස්සේ අපි තව ටූල් එකක් ඉගෙන ගන්නවා මොඩියුල් 2 යටතේ අපි කොහොමද මේ පාරිභෝගිකයාගේ හරිම අවශ්‍යතා අඳුරගෙන අපේ සංවිධානය නැත්නම් අපේ ඕගනයිසේෂන් එක කොහොමද ඒකට හැඩගස්සා ගන්න හැඩගස්සා ගන්න කියන එක. ඒක කරන්න අපි මොනවද කළ යුත්තේ කියන එක අපි පොඩි ඩයග්‍රෑම් එකකින් ඒක තමයි මේක හරි ප්‍රචලිත ඩයග්‍රෑම් එකක්. මේ VPC කියන එක අන්න ඒක අපි ඉගෙන ගන්නවා. හරි. ওই දෙක තමයි අද වැඩසටහනේ ප්‍රධාන මාතෘකා දෙක වෙන්නේ. රයිට්. එතකොට මම ආයෙත් මෙතන මතක් කරනවා මේ එක්ස්පෝර්ට් ලෙඩ් කොහොමද එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් දැන් මේ භාණ්ඩ අපනයනය තුලින් අපේ ව්‍යාපාරයේ ඊළඟ ලෙවල් එකට ගෙනියන්නේ වර්ධනය කරගන්නේ කොහොමද කියන එක තමයි මේ මොඩියුල්ස් දෙකෙන්ම අපි අද කවර් කරන්න යන්නේ. ඊළඟට ඔය බෙනිෆිට්ස් මම ආයෙත් නැවතත් දාලා තියෙනවා ඔයගොල්ලන්ට මතක් වෙන්න. මේ මාකට් එක්ස්පැන්ෂන් එක, එතකොට ආදායම් වර්ධනය, එතකොට තරඟකාරීත්වය හඳුනා ගැනීම, එතකොට ඔය තියෙන ප්‍රොෆිට්ස් ඉකොනොමිස් ඔෆ් ස්කේල් කියන්නේ වැඩි පරිමාණයෙන් අපි කොහොමද දේවල් නිෂ්පාදනය කරන්නේ. එතකොට අපේ බ්‍රෑන්ඩ් එක රයිට් වෙන සන්නාමයන් සහ ඒවැ කීර්ති නාමයන් අපි වර්ධනය කරන්නේ කොහොමද ඒව ආරක්ෂා කරගන්නේ කොහොමද. එතකොට විශේෂයෙන්ම රිසෝසස් වලට අපිට තියෙන සම්පත් වලට වඩාත් හොඳින් ඒවට ළඟා වෙන්නේ කොහොමද සහ විශේෂයෙන්ම මේ නිව් නොලෙජ් අලුත් දැනුම ලබා ගන්නේ කොහොමද කියන එක අපි අද කරන මේ මොඩියුල්ස් දෙකෙන් ඔයගලන්ට ආවරණය වෙනවා.
right? මම නැවතත් පෙන්නුවා මේ business versus enterprises versus entrepreneurs. මේක ගැන එදා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අදත් මම නැවතත් මතක් කිරීමක් කරනවා. අපේ level එක අප් වෙනවා කියන්නේ අපි හොඳ entrepreneur කෙනෙක් වෙනවා කියන එකයි. හරි? නිකම් business එකක් කරගෙන යෑමක් නෙමෙයි. මේ මානසිකත්වය ඉදිරියට දිගට මේ මානසිකත්වය ඔයගොල්ලන් තියාගන්න ඕනේ. කියන්නේ business එකක් පටන් අරගෙන ඔහේ නිකන් භාණ්ඩ ගේනවා විකුණනවා ලාභ ලබනවා ඒක නෙමෙයි අපේ අරමුණ. අපේ අරමුණ මේ entrepreneurship කියන එක. ඒක ගැන දීර්ඝ වශයෙන් අපි ඉදා කතා කරා. ඒ වැඩසටහනට නැවත ඔයගලන්ට සවන් දෙන්න පුළුවන්. ඒක මම ඉතා කෙටියෙන් පෙන්නනවා. ඊයේ වැඩසටහනේදී පෙන්නපු නැති දෙයක්. මේ business එක අයි enterprise කියන එකයි entrepreneursලා කියන එකේ වෙනස බලන්න. බලන්න මේකේ business එක focus එක profit and stability. අපි business එකක් කියලා කරන්නේ නිතරම ඔය ලාභයක් බලනවා. නැත්තම් ඒක ස්ථාවරව තියා ගන්නවා. එතකොට enterprise එක. enterprise කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඔය enterprises කියන්නේ business එකේ ලොකු එක. ඒකට තමයි ඔය large scale ventures ඔය ලොකු joint ventures. ඇත්තටම අපි එතනට තමයි එන්න ඕනේ. නමුත් අපි පටන් ගන්න ඕනේ මෙන්න මෙතනින්. ඔය තියෙන entrepreneurs කියන එකෙන්. ඔය family පාටින් තියෙන. අන්න එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. එතකොට එතනින් පටන් ගන්නවා කියන්නේ ඉතින් innovation and risk taking. ඔන්න ඔය දෙක තමයි ගොඩාක්ම අපිට බැලන්ස් කරන්න වෙන්නේ මේ entrepreneur කෙනෙක් වෙනකොට. හරි? ඒකින්ද අපි බලන්න ඕනේ මෙතනින් පටන් අරගෙන හරි මේ ලොකු enterprise level එකට develop වෙන්න. එහෙම නොවුනත් අපිට මෙන්න මේ ටික විතරක් අපිට තියාගෙන ඇත්තටම ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්. හරි? මේක පරිමාණය විශාල වුණොත් අපි enterprise level එකට යනවා. නැත්නම් මේක මෙහෙම තියාගෙනම අපිට කුඩා පරිමාණයෙන් උනත් මේ මාකට් එකේ හිඩස් තියෙන තැන් හඳුනගෙන ඒවට සොලියුෂන්ස් දෙන්න පුළුවන්. මොකද ඒක වඩා ලාභදායී. Tamanට තරම්ම කැපැසිටි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒකින්ද ගොඩක් අය කැමති මේ entrepreneursලා විදිහට ඒ ලෙවල් එකේ ඉඳගෙන සමහරවිට තනි පුද්ගලෙක් වෙන්න පුළුවන්. සමහරවිට පුද්ගලයෝ දෙන්නයි තුන් දෙනයි. වැඩි වුණොත් හතර දෙනයි පහ දෙනයි. හරි. එහෙම ඉඳගෙන ඒගොල්ලන් ඉතා සාර්ථකව මේ අන්තර්ජාතික වෙළඳපොළ ජයගෙන ලාභ ලබාගෙන ඒ දේවල් දිගටම කරගෙන යන අය ඕන තරම් ඉන්නවා. ඔය බතික් කර්මාන්තය ගත්තා. එදා මගේ ප්‍රශ්නෙකුත් ඇහුවා. ඒකට ඒගොල්ලන් ඒක හොඳට කරනවා තනි පුද්ගලයා දෙන්නයි තුන් දෙනයි. ඒගොල්ලන්ගේ මාකට් එක තියෙන්නේ ලංකාව ඇතුළේ නෙමෙයි. ඒගොල්ලන් කස්ටමයිස්ඩ් ප්‍රොඩක්ට්ස් කරනවා. කියන්නේ ඉන්ඩිවිජුවල් කස්ටමර්ස්ලට සවන් දීලා ඒගොල්ලන්ගේ අවශ්‍යතා හඳුනගෙන ඒක ඒ entrepreneurship කියන එක උපරිම වශයෙන් භාවිතා කරලා එතනින්ම එයාගේ ලාභය වැඩි කරගන්න ක්‍රමයක් හොයාගන්න. හරි. ඒකට අපිට ලොකු ස්කේල් වලට යන්න ඕනේ නැහැ. සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න. right. අපි අද බලමු එතකොට ඊළඟ මොඩියුල් එකට යමු අපි ටූල් කිට් එකත් එක්ක. හරි. ඒතර මේ ටූල් කිට් එක තමයි අද ගොඩක්ම ඔයාලට වැදගත් වෙන්නේ. පළවෙනි ටූල් එක තමයි මම දෙන්නේ අර ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකට යන එක. දැන් ඔයගලන්ට පෙනේ මේ ටූල් එක පහසුවෙන් තේරුම් ගන්න මම යොදලා තියෙනවා. මෙන්න මේ රූප සටහන. මේ තියෙන්නේ. මේ රූප සටහනෙන් ඇත්තටම පෙන්නනවා ඔයගලන්ට මෙතන තරාදියක්. හරි. එතකොට මේ තරාදියේ වම් පැත්තයි දකුණු පැත්තයි යොදාගෙන අපි අපේ බිස්නස් එක දැන් මේ සාමාන්‍ය මම කට වචන බිස්නස් එක කිව්වම ඔයගොල්ලන් දැනගන්න ඕනේ මේ අපේ entrepreneur කෙනෙක් විදිහට අපි කරන ව්‍යාපාරය right ඒතර නිකම්ම බිස්නස්මන් කෙනෙක් නෙමෙයි මේ වචනේ භාවිතා කරාට ඒකේ සැඟවුණු අර්ථය තියෙන්නේ ව්‍යවසායකත්වයේ කියන එකයි අපි බලමු ඉස්සෙල්ලාම
අපි ඉන්න තැන තේරුම් ගන්න. දැන් අද අපි ප්‍රධාන මාතෘකාව වෙන්නේ ලෙවල් අප් වෙන එකනේ. ඒතකොට ලෙවල් අප් වෙන්න නම් අපේ දැන් ඉන්න ලෙවල් එක අපි තෝරගන්න ඕනේ. ඒ තෝරගන්න තියෙන ෆ්‍රේම් එකක් තමයි මේක. මේක හරි ප්‍රසිද්ධයි. ඕගොල්ලන් අහලා ඇති සමහර අය. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න බලන්න මේකට කියන පොදු නමක් අහලා තියෙනවනේ. කවුරුත් ඉන්නවද මේක කලින් අහලා තියෙන කෙනෙක් ඉන්නවද? මේ වචනේ එහෙම දැක්කම මතක් වෙන. අටරේ කතා කරන්න අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. right. අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු. එතකොට ඔයගොල්ලන් සහභාගී වෙයි. හරි? මේකේ බලන්න. මේකේ මේ වම් අත පැත්තේ තියෙනවා threat of new competitors. අන්න. ඒක ඔයගලන්ට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. අපේ අලුත් තරඟකරුවන් අපේ බිස්නස් එකට සමාන හෝ ඒ ළඟින් යන කියන ආදේශක substitutes අන්න ඒ වගේ දේවල් එක්ක මාකට් එකේ ඉන්න පුළුවන් එහෙම නැත්නම් මාකට් එකට අලුතින් එන්න පුළුවන්. හරි. අන්න ඒක තමයි මේ පළවෙනි දෙකෙන් අපි කියන්නේ ඒකයි. threat of new competitors, threat of substitute. ආදේශකයන්. හරි. දැන් උදාහරණයක් ගත්තොත් අපි කුළුබඩු. ඒතර කුළුබඩු නිෂ්පාදනය කරන නම ගිය වෙළඳ නම් තියෙනවා. ඒකම ඕගොල්ලන්ගේ ග්‍රාමීය මට්ටමින්, ඒ කියන්නේ ප්‍රාදේශික මට්ටමින් ඕගොල්ලන්ම හොඳ නමක් දිනාගෙන ඉන්නත් පුළුවන්. එහෙම ඉන්න අතරේදී ඔයගොල්ලන්ට තරඟකරු වෙනවා. මොකද ඒක සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙන ටිකක් ලේසියෙන් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්. ඒකට අධි තාක්ෂණය ඕනේ නැහැ. හරි. නමුත් අපි බලමු එතනදී එහෙම තරඟකරුවන් ආවහම ඔයගොල්ලන් කොහොමද හැසිරෙන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියන එක. මගේ දෙවෙනි මොඩියුල් එකෙන් අද කතා කරන්න යන්නේ ඒක තමයි. එතන තමයි අපේ ලෙවල් අප් එක. දැන් මේක යොදාගන්නේ අපේ ඉන්න ලෙවල් එක තේරුම් ගන්න. හරි? ඊට පස්සේ දෙවෙනි මොඩියුල් එකෙන් අපි ලෙවල් අප් වෙනවා. අපි ඊළඟ අපි බලමු මේ තුන්වෙනි කම්පොනන්ට් එකේ මොකක්ද අපි කියන්නේ කියලා මේ ඉන්ඩස්ට්‍රි එකේ intensity of rivalry among existing products අන්න ඒක අපිට හරි වැදගත්. ඒ කියන්නේ අපි දැනට තියෙන products අතරේ කොපමණ තරඟකාරීත්වයක් තියෙනවද? ඒ කියන්නේ අපි කියන්නේ මේ එකට එක neck to neck competition කියන්නේ. ඔයගොල්ලන් සුපර් මාකට් එකකට ගියොත් ඔයගොල්ලන්ට තේරෙනවා. ඒ සුපර් මාකට් වල තියෙන ඒ රැක්ස් අතර යන්නකො. ඒ රාක් අතරේ එකම ආකාරයේ විවිධ බ්‍රෑන්ඩ් නේම්ස් වලින් තියෙන ප්‍රොඩක්ට්ස් බලන්න. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි දුවේ දැන් කීල්ස් කාගිල්ස් ඒ වගේ නෙමෙයි වෙනත් අපි හිතමු නගරයක තියෙන පෞද්ගලික මට්ටමින් පවත්වාගෙන යන සුපර් මාකට්ස් වල ගොඩාක් තියෙනවා එකිනෙකට තරඟ කරන එක හා සමාන ප්‍රොඩක්ට්ස්. දැන් කීල්ස් සමහරලාට ඒගොල්ලන්ගේ කාගිල්ස් ආයතනය මගින් හරි නැත්නම් ඒගොල්ලන්ගේ එලිෆන්ට් හවුස් ඒ කියන්නේ ජෝන් කීල්ස් එක්ක තරඟ කරන අයගේ ඒවා ඒගොල්ලන් සමහරවිට තියාගන්නේ නැහැ. දැන් අයිස්ක්‍රීම් ගත්තොත් කාගිල්ස් අයිස්ක්‍රීම් නැහැ කීල්ස් එකේ. ඉතින් නමුත් වෙනත් පොදු සුපර් මාකට් එකක් කරගත්තොත් ඔයගලන්ට මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්. එතකොට අන්න ඒක අපිට වැදගත් අපේ බිස්නස් එකට. මේ දැන්ට කොහොමද මේ තරඟකරුවන් තරඟ කරන ස්වභාවය. මොකද ඒක වැදගත් කියන්නේ එතනින් තමයි අපිට අර ලෙවල් අප් වෙන එකට තොරතුරු එන්නේ. තොරතුරු ගන්න පුළුවන් වෙන්නේ. අරයා මොනවද කරන්නේ? මෙයා මොනවද කරන්නේ? ඒගොල්ලන්ගේ පැකේජින් කොහොමද? නැත්නම් ඒගොල්ලන්ගේ ගුණාත්මක භාවය කොහොමද? නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රයිස් එක කොහොමද? නැත්නම් ඒගොල්ලන්ගේ සර්විස් එක කොහොමද? අන්න ඒ ටික අපිට අනිවාර්යයෙන්ම දැනගන්න වෙනවා තමන් ඊළඟ ලෙවල් එකට යන්න. හරි? මම මේ කියන දේවල් එක ක්ෂේත්‍රයකට නැත්නම් එක ඉන්ඩස්ට්‍රි එකකට විතරක් ආවෙනික වෙච්ච දෙයක් නෙමෙයි. හරි? මේක පොදුවේ ඔයගොල්ලෝ මැනුෆැක්චරින් වලට ගියත් ඔයගොල්ලන් වෙනත් සේවාවක් සපයනවා වුණත් හිතමු ඔයගොල්ලන් ආයුර්වේද මොන හරි ප්‍රොඩක්ට්ස් අලෙවි කරනවා ඒ වගේම ට්‍රීට්මන්ට් උත් කරනවා. හරි?
එතකොට ඒකට උනත් මේක යොදා ගන්න පුළුවන්. හරි මේක ඉගෙනගෙන ඉවරුනාට පස්සේ අපි පොඩි වර්ක්ෂොප් එකක් වගේ කරනවා අද දවස් ඇතුළත. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේක කොහොමද තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකට මම දාගන්නේ කියන එක. ඒක අපි කරමු අද. ඊට පස්සේ හතරවෙනි කම්පෝනන්ට් එකෙන් අපි කියන්නේ බලන්න මේ bargaining power කියන එක. bargaining power of suppliers. දැන් ඔයගොල්ලන් හොඳටම දන්නවා අපි බිස්නස් එකකින් කරන්නේ ඇත්තටම කාර්යයන් තුනයිනේ. එකක් අපි ගන්නවා මෙන්න මේ වගේ අපිට සප්ලයර් කෙනෙක් ඉන්නවා. එයාගෙන් අපි බඩු ගන්නවා. හරි? ඒක අමුද්‍රව්‍ය. raw material. ඒක අරගෙන අපි ඒකේ වෙනස්කම් කරනවා. හරි? සරලවම කියනවනේ ඒකේ මොනවා හරි අපි වෙනස්කම් ටිකක් කරනවා. හරි? ඒක විවිධාකාරී වෙනස්කම් වෙන්න පුළුවන්. සේවාවනුත් එහෙමයි. ඊට පස්සේ අපේ අවුට්පුට් එක. අවුට්පුට් එක දෙන්නේ අපි කස්ටමර්ට. එතකොට මේ සප්ලයර් ඉන්නවා. බිස්නස් එකේ මෙතන ඔපරේෂන් එකක් වෙනවා. මෙන්න මේක තමයි අපි කරන්නේ. මේ ඔපරේෂන් එක තමයි අපි කරන්නේ. හරි? ඊට පස්සේ අපි කස්ටමර්ට ලබා දෙනවා. හරි? ඕනෑම බිස්නස් එකක කරන්නේ ඕක තමයි. right? එතකොට මේ සප්ලයර්ගෙන් අරගෙන මෙතනට වැලියු ඇඩිෂන් එකක් කරලා. හරි? වැලියු එකක් ඇඩ් වෙනවා මෙතන. මේ වැලියු ඇඩිෂන් එකෙන් පස්සේ ඒ කියන්නේ වටිනාකම වෙනස් වෙනවා. ඒක තමයි කස්ටමර්ට අපි දෙන්නේ. කස්ටමර් අපිට ගෙවන්නේ මෙන්න මේ වැලියු ඇඩිෂන් එක. හරි? මේක තමයි ඕනෑම ව්‍යාපාරයක ස්වභාවය මූලික ක්‍රියාකාරකම මේක තමයි. හරි? මේක සේවාවක් වුණත් අපි තුමු මන්දක ඔයගලන්ගේ ගෲප් එකේ හොඳ ප්‍රොඩක්ට් එකක් යනවා ડોක්ටර් ක්ලීන් කියලා. හරි? එතකොට ඒ ડોක්ටර් ක්ලීන් එක මොනවද කරන්නේ? සප්ලයර් ඒ අමුද්‍රව්‍ය කිමිකල්ස් හරි ඒ දේවල් අරගන්නවා. නැත්තම් ඒ සේවාව කරන්න පුළුවන් එම්ප්ලොයිස්ලව ගන්නවා. අරගෙන ඒගොල්ලන් පුහුණු කරනවා. මේ විදිහට පුහුණුවත් වැලියු ඇඩිෂන් එකක්. මොකද ඒක හැමෝටම කරන්න බෑ. හරි? එතකොට මේ කිමිකල්ස් අරගෙන ඒවා මික්ස් කරලා ඒ අවශ්‍ය කරන ප්‍රමාණයන්ගෙන් ඒ දේ අරගෙන අවසාන පාරිභෝගිකයාට ඒක ඕන ආකාරයට ලබා දෙනවා. ඒක ඒගොල්ලන්ගේ පාරිභෝගිකයා ළඟට ගිහිල්ලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාරිභෝගිකයාට ඒ දේවල් අරගෙන එන්න කියලා ඕගොල්ලන්ගේ තැනක් අරගෙන කරන්නත් පුළුවන්. හැමතැනම කරන්නේ ඕකනේ. ගරාජ් එකක් ගන්න. හරි? ෆාමසියක් ගන්න. right? එතකොට හිතමු ලෝයර් කෙනෙක් ගන්න. හරි? ඇකවුන්ටන්ට් කෙනෙක් ගන්න. හරි? ડોක්ටර් කෙනෙක් ගන්න. ඒ හැමෝම කරන්නේ මේක. හරි? ඔයාලා හොඳට බැලුවොත් ඇනලයිස් කරලා දැන් අපි විශ්ලේෂණයක් කරන්න යද. හරි? ඒ මොඩියුල් 1 එකේ කරන්නේ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකක්. ඒ කියන්නේ කර්මාන්තය විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරනවා කියන්නේ කෑලි කෑලි වලට කඩලා අපි මේක ලියා ගන්නවා. ඒකේ ආකාරය හඳුනා ගන්නවා. ඒකෙන් තමයි ඔයා ඉන්න ලෙවල් එක තේරුම් ගන්න. right? ඒතර මේ මෙන්න මෙතනදී අපිට සුවිශේෂී දෙයක් දකින්න ලැබෙනවා. මොකද්ද මේ bargaining power. මෙන්න මේක තමයි අපි දැන් එම්ෆසයිස් කරන්න යන්නේ මේ හතරවෙනි කම්පොනන්ට් එකේ. ඒතර මේ සප්ලයර් ඔයගලන්ට ගොඩාක් ඩිමාන්ඩ් කරනවා නම් හරි? ඒගොල්ලෝ ළඟ බඩු නැහැ. නැත්තම් තියෙන බඩු ගණන් හරි? නැත්තම් ඒකේ ක්වොලිටි වර්ග කීපයක් තියෙනවා. ඒතර ඔයගලන් යොදා ගන්න හොඳටම දන්නවා ඔයගලන් යොදා ගන්න අමුද්‍රව්‍ය අනුව අවසාන ඵලය වෙනස් වෙනවා. හරි? ඒකෙන් දැන් අපි ඔය චයිනා වල තියෙන සමහර බඩු මේ හරි නැහැ කියලා අපි මතයක් තියෙන්නේ. හරි? මොකද ඒගොල්ලන් ඒ මාකට් වලට ගැලපෙන්න, ඒ ප්‍රයිසස් වලට ගැලපෙන්න ඒ අමුද්‍රව්‍ය යොදාගෙන තමයි හදන්නේ. හරි? ඒවේ හයි එන්ඩ් ඒවාක් තියෙනවා, ලෝ එන්ඩ් ඒවා තියෙනවා. අපි එකපාරක් පාවිච්චි කරලා විසි කරන්න පුළුවන් ඒවා තියෙනවා. හරි? නිකන් හිතන්න හાર્ඩ්වෙයාර් එකකට ගිහිල්ලා ඉවර වෙලා කියත් පටියක් කරගත්තොත් සමහර ඒවා තියෙනවා. ඒ වැඩේට විතරයි ඒක යොදා ගන්න පුළුවන්. ඉතින් එහාට වෙන වැඩක් කරන්න බෑ, කැඩෙනවා, එක්ක නැවෙනවා. සමහර ඒවා තියෙනවා. ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හાર્ඩ් විදිහට හදලා දෙන්න. ඒක ගාණ වැඩි. හරි? ඒකත් එක අවශ්‍යතාවයක්. හරි? එතකොට මේ සප්ලයර්ස්ලාගේ bargaining power එක කියන එක අපි දැනගන්න ඕනේ. හරි? මොකද ඒක මත ඔයාගේ අනිත් දේවල් ඔක්කොම යැපෙනවා. right? දැන්ටමත් ඔයගලන්ට ඒව අත්දැකීම් ඇති. ඒ වගේම අපේ අනිත් පැත්තෙන් තව bargaining power එකක් තියෙනවා. මොකද්ද? buyers ලාගේ, ඒ කියන්නේ අපේ customers ලාගේ. suppliers ලයි customers ලයි දෙගොල්ලොම අපෙන් පරිබාහිරව ඉන්න අය. හරි? සමහර suppliers ලා ඉන්නවා අපිත් එක්ක දීර්ඝකාලීනව ගිවිසුම්
ගත කරගෙන ඉන්න පුළුවන්. සමහර කස්ටමර්ස්ලත් එහෙම වෙන්න පුළුවන්. හරි. ඒවා ඔයගොල්ලන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් මේ මියුචුවල් ඇග්‍රීමන්ට්ස් හදාගන්න පුළුවන්. නමුත් මේගොල්ලන්ගේ මේ බාගේනින් පවර් කියන එක අපිට හරි වැදගත්. හරි. ඒ ඔක්කොමත් එක්ක තමයි ඔන්න අපේ බිස්නස් එක මේ තරාදී දකුණු පැත්තේ තියෙන්නේ අපේ කර්මාන්තය. හරි. කියන්නේ දැන් ඔයාලා නියැලිලා ඉන්න ඔයාගේ ව්‍යාපාරය. කියන්නේ ව්‍යවසායකත්වය පාදක කොටගෙන ඕගොල්ලන් දැන් කරගෙන යන වැඩ ටික තමයි මේක. මේක කොච්චර දුරට මේක ආකර්ශනීය ව්‍යාපාරයක් වෙනවද කියන එක සහ කොච්චර ලාභ ලබන්න පුළුවන්ද කියන එක සහ අපේ මාකට් එක කවුද එන්නේ ඔක්කොම රඳා පවතින්නේ මෙන්න මේ තරාදියේ මේ වම් අත පැත්තේ තියෙන විශ්ලේෂණය මත තමයි. මේ දෙක බැලන්ස් වුණොත් ඔයා දිගු ගමනක් යන්න පුළුවන්. හරි? නැත්තම් මේක බාගෙට නම් ඔයා අඳුරගෙන තියෙන්නේ. ඔයාගේ ඊළඟ ලෙවල් එකක් ගැන ඔයාට හිතන්න අමාරු වෙනවා. හරි? මොකද මේ වම් අත පැත්තේ තියෙන කම්පෝනන්ට්ස් ටික හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඔයාට මේ දකුණු අත පැත්තේ තියෙන දේවල් ටික ඇචීව් කරගන්න බැරි වෙනවා. හරි? ඒකයි මේක මේ තරාදියක ආකාරයෙන් අපි මේ ඇනලිසිස් එක කරලා තියෙන්නේ. එතකොට මේක තව වඩා දුරට මම දැන් මේ ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නේ ඔයගලන්ට තේරෙන විදිහට කොහොමද තම තමන්ගේ ව්‍යාපාරයකට දාගත යුත්තේ කියන එක. ඒක මම තවත් පැහැදිලි වෙන්න ඊළඟ ස්ලයිඩ් එකේදී මම ඔයාලට පෙන්නනවා මෙන්න. මේකේ දීලා තියෙනවා මේ ටික මම මැකුවොත් ඔයාලට පේනවා මේක දැන් මේක ලැබුණාම නැත්නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගන්න. මේකේ පැහැදිලිවම ලියලා තියෙනවා මේ පෙන්눔 කරලා තියෙනවා මේ එක එක components වලින් මේ components විතර පහක් තියෙනවානේ මේ පහෙන් ඔය තින්නේ threat of new entry කියන්නේ අලුතෙන් එන අයගෙට එතකොට තියෙන Tamanට තියෙන මේ තියෙන්නේ බලපෑම කොහොමද මම උදාහරණ ටිකක් කියන්න අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපහසු නම් ඇත්තට මේක Tamanට වාසියක් වෙනවා. Taman දැන් ඉන්න ව්‍යාපාරයේ Taman බොහොම අමාරුවෙන් නම් පටන් අරන් තියෙන්නේ. මොකද සමහර ව්‍යාපාර තියෙනවා ඒවා එක රයින් පටන් ගන්න බෑ. හරි. ඒවට මූලික ආයෝජනය අධිකයි. හරි. ඒක නියදවන්න ඕනේ මූලික ආයෝජනය. ඕගොල්ලන්ට එක රයින් ගොඩනගා ගන්න බැරිව තියෙනවා. ආයෝජනය විතරක් නෙමෙයි දැනුම සමහර කියන්නේ ලීගල් රික්වයර්මන්ට්ස්. අන්න ඒ වගේ දේවල් උදාහරණයක් පෙට්‍රල් ෂෙඩ් එකක් දාන්න. හරි. පෙට්‍රල් ෂෙඩ් එකක් අලුතෙන් ආරම්භ කරන්න නම් ඔයගොල්ලන් දන්නවා ඒක මේ කඩයක් නිකන් ගේ ළඟ ජනලයක් කරගෙන කඩයක් දාගන්නවා වගේ වැඩක් නෙමෙයි. අන්න ඒ වගේ. එතකොට තව අපි හිතමු මොනවා හරි. හිතමු ටයර් කර්මාන්ත ශාලාවක් හදන්න. හරි. ඒ වගේ දේවල් වල මේ threat of new entry කියන එක. හරි. අඩුයි. ඒ කියන්නේ අලුතෙන් එන්න බෑ ඒගොල්ලන්ට ලේසි. හරි. ඔය ස්පෙෂලිස්ට් නොලෙජ් තියෙනවා. අන්න එතකොට ඔයා මේක හරියට ඉගෙන ගත්තොත් මෙතනින් ඔයාට හිතා ගන්න පුළුවන් ඔයා ඉන්න දැන් කරගෙන යන දේ කොතෙක් දුරට ඔයාට ආකර්ශනීය විදිහට ඉදිරි ලෙවල් එකට ගෙනියන්න පුළුවන්ද කියන එක. හරි. ඒතර මෙන්න මේක දැනගන්න ඕනේ. දැන් මෙතෙක් කල් ඕගොල්ලන් මේක නිකන් ඔයගොල්ලන්ට තේරුණාට දැන් අද මේක කිසියම් න්‍යායාත්මක පදනමක් පාදක කොටගෙන ඔයාට හදාරන්න පුළුවන්. හරි. මොකද මේක පිළිගත් සංකල්පයක් පිළිගත් ටූල් එකක් එවලමක්. ඒතර මේක බේස් කරගෙන බලන්න මගේ ව්‍යාපාරය නැත්නම් මගේ ව්‍යවසායකත්ව යෙදවීම මෙන්න මේකත් එක්ක මේ ගලපනකොට මම කොතනද ඉන්නේ අන්න ඒක දැනගන්න ඕනේ දැන් ඉන්න ලෙවල් එක හරි එතකොට මේක සමහරවිට එකපාරටම ඔයගලන්ට අද නම් පළවෙනි වතාව අහන්නේ ටිකක් මේක නුහුරු වගේ වෙන්න පුළුවන් නමුත් මේක කීවට පස්සේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට මේකට ආසාවක් ඇති වෙනවා මේ දැනුම ඔස්සේ ඔයගලන් තවත් හඹා යනවා ඊට පස්සේ YouTube හොයාගනි මොනවද මේකේ තියෙන්නේ කියලා අන්න ඒක තමයි අපිට දෙන්න ඕනේ හරි අපිට පැය දෙකකින් හැමදේම අපිට කවර් කරන්න බෑ
නමුත් අපිට මේ පැය දෙක ඇතුළත පුළුවන් ඕගලන්ට දෙන්න මොන පැතිද ඕගොල්ලන් ගවේෂණය කරන්න ඕනේ. මට සාර්ථක ව්‍යවසායකයෙක් වෙලා ඊළඟ ලෙවල් එකට නැත්නම් ඊළඟ අදියරට ඔයාගේ ව්‍යාපාරය දියුණු කරලා අර මං කිව්ව අවසාන ගෝල් එක කොහොමද දෙයක් එක්ස්පෝර්ට් කරන්නේ. හරි? අන්න එතනට යන්න අවශ්‍ය කරන ප්‍රවේශයන් හඳුනා ගන්න පුළුවන් මේ වගේ වැඩසටහන් වලින්. හරි? ඒතර මුකුත්ම නැතුව යම් යම් දේවල් අඳුරේ අතපත ගන්නවා වගේ හොයන්න යනවට වඩා හොඳයි ඕගොල්ලන් යම්කිසි රාමුවක් තුල පිළිගත් මෙවලම් පාවිච්චි කරලා නැත්නම් අපේ ටූල් කිට් එක පාවිච්චි කරලා ඒ ටූල් එක යොදවලා හරි වැඩේ කරන එක. හරි? ඔයාලා දන්නවනේ ටූල් එකේ තියෙන වටිනාකම. හරි? අපිට දැන් ඔය හරි මේ ප්ලග් එකේ කරන්ට් එක එනවද බලන්න. අපිට නිකන් ස්ක්‍රූ පණීනකින් බෑනේ. හරි? අපිට ඒකට ඕන කරන වෙනම ලයිට් එකක් පත්තු වෙන ටෙස්ටර් එකක් තියෙනවානේ. අන්න ඒක වෙනම ටූල් එකක්. එතකොට කාර් එක රෝදයක් ගලවන්න ඒකට අවශ්‍ය කරන මේ නට් එකට ගැලපෙන ඒ වීල් බ්‍රෂ් කියලා කියන අන්නේ ටූල් එක අපි අරගෙන යනවා කාර් එකේ. හරි? වෙන මොනවද තිබුණත් ඒක කරන්න බෑ. හරි? ඒත් අපිට හැන්දෙන් කරන දේ මේ වෙන දේවල් වලින් කරන්න බෑ. අන්න ඒ වගේ මේවා මේ ටූල්ස්. මේක එක මෙවලක්. හරි? ඒත් මේක ඊටාම බහුලව යොදා ගන්න පුළුවන් මෙවලමක් ඔයාගේ ඉන්ඩස්ට්‍රි එක විශ්ලේෂණය කරන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම දැන් ඔයගොල්ලන් කරන්න ඕනේ. හරි? කවුරු හරි අලුතෙන් පටන් ගන්න ගියත් දැන් කරගෙන ගියත් ඕනම වෙලාවකදී මේක දාන්න පුළුවන් ටූල් එකක්. රයිට්? ඊට පස්සේ ඊටු ටිකත් මම ඔයගලන්ට දැන් පැහැදිලි කරා ඉස්සෙල්ලා. සප්ලයර් පවර් කියන එක මේ. එතකොට සප්ලයර්ස්ලා ගොඩාක් ඉන්නවද ඔයගලන්ට? හරි? එතකොට ඒගොල්ලන්ගේ තියෙන ක්වොලිටි එක, ඒගොල්ලන්ගේ යුනික්නස් හරි? ඉතින් මෙන්න මේවා ඒගොල්ලන් කොස්ට් එක. ඒවා දැනගන්න ඕනේ. දැන් ඔයගලගේ මනසට දැන් එන්න ඕනේ ටික ටික. හරි? කවුද මගේ සප්ලයර්ස්ලා? හරි? අන්න අරයාගෙන් ගත්තොත් නම් හොඳයි. අතනින් ගන්න එපා. අපි සමහරලාට කියන්නේ අපෝ එතනින් ගන්න එපා. දැන් අපි කිතුල් පැණි නිෂ්පාදනය කරනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මොනවා හරි ඩීහයිඩ්‍රේට් කරනවා නම් මොනවා හරි ভেජිටබල්ස්. හරි? ඒකට ඔයගලන්ට ඒ සප්ලයර්ස්ලා කියන්නේ රෝ මැටීරියල් වල ඉඳලා ඒ සේවාවන් ලබා දෙන අනිකුත් සෑම කෙනෙක්ම සප්ලයර් කෙනෙක් තමයි. හරි? ඒතට ඒ සප්ලයර් කොයි ආකාරයේ එයාගේ ගති ලක්ෂණ ගුණාංග අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ. අපි ඊළඟ ලෙවල් එකට යන්න නම්. හරි? ඊළඟට ඔය තියෙන threat of substitution. ඕන දෙයකට ආදේශක තියෙන්න පුළුවන්. නමුත් මේ ආදේශක වලින් කොතෙක් දුරට ඒ ප්‍රශ්නේ විසඳෙනවද කියන එක. අන්න ඒක අපි දැනගන්න ඕනේ. හරි? අපි මේක කරනවා දෙවෙනි මොඩියුල් එක අද. දෙවෙනි මොඩියුල් එකේදී අපි දීර්ඝ වශයෙන් මේක සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි බයගේ පැත්තට එනවා. හරි? බය අත්‍යවශ්‍යයිනේ. බයගේ පවර් එක. හරි? ඒක කස්ටමර්ස්ලා ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් හරි? ඒතකොට ඒගොල්ලන් ප්‍රයිසස් වලට කොච්චර සංවේදීද? නැත්නම් ඒගොල්ලන් ඕගොල්ලන්ගෙන් අයින් වෙලා වෙන ඕගනයිසේෂන් එකක් එක්ක බැඳෙන්න තියෙන හැකියාව, ලැබිකම අන්න ඒවා අපිට අත්‍යවශ්‍යයි. හරි? ඒක දැනගෙන ඉන්නම ඕනේ. right? ඊපස්සේ අර මං කිව්ව competitive rivalry. හරි? මේ කොතෙක් දුරට ඕගොල්ලන් ඉන්න කර්මාන්තය, ඕගොල්ලන් ඉන්න ඉන්ඩස්ට්‍රි එක කොතෙක් දුරට ගහණය වෙලාද තියෙන්නේ මෙන්න මේවා වලින්. ඒ කියන්නේ මේ කම්පිටිටර්ස් තව කොච්චර ඉන්නවද? හරි? එතකොට ඒ අය අතර තියෙන වෙනස්කම්. දැන් බලන්න අපි දැන් අපි උදාහරණයක් ගමු ජෑම්. හරි? දැන් ජෑම් මැනුෆැක්චරර්ස්ලා ගොඩක් ඉන්නවා. හරි? පිළිගත් වෙළඳාම තියෙනවා. ඒ වගේම ග්‍රාමීය මට්ටමට යනකොට ඒ ඩොමෙස්ටික් ලෙවල් එකේ කියන්නේ ගෙවල් මට්ටමින් කරන නිෂ්පාදන තියෙනවා නූඩල්ස්. හරි? එතකොට ඒ වගේම බලන්න තව දේවල්. එතකොට ඔය වෙනත් සේවායන් සපයන ආයතන. හරි? එතකොට සමහර වෙලාවට එක්තරා ආයතනයක් එක්ක අපි දිගටම වැඩ කරගෙන යනකොට වෙනත් ආයතනයකට අපි කියන චේන්ජ් වෙන එක නැත්නම් ස්විච් වෙනවා කියලා කියනවා. ඒ ස්විච් වෙන එක සමහරවිට මේ අධික වීදමක් වෙන්න පුළුවන් එකක්. ඒකට හොඳම උදාහරණ තමයි මොබයිල් ඔය කම්පනීස්. ඒගොල්ලන් ඒක ලොකු අපි කියන තුරුම්පුවක් විදිහට තියාගෙන ඉන්නවා. හරි වෙනත් නම්බර් එකකට චේන්ජ් වෙනකොට
එතන ලොකු කොස්ට් එකක් තියෙනවා. කොස්ට් එක කියන්නේ මේ රුපියල් 7ම නෙමෙයි. තමන්ගේ තියෙන කන්ටැක්ට් එක අනිත් අයට ලබා දීමේ අපහසුතාවය. හරි. ඒතර මෙතෙක් කල ගොඩනගාගත් මොනවා හරි තියෙනවා නම් ඒගොල්ලන්ගේ givisum ඒක ඔක්කොම අවශ්‍ය වෙනවා. හරි. ඒතකොට අපිට සමහරවිට තවත් අපේ ඉමෝෂනලිත් එක බලපානනේ පුරුදු තැන කියන එක. හරි. ඉතින් අන්න ඒක බලන්න. අන්න ඒ දේවල් ටික දැනගන්න ඕනේ ඔයගොල්ලන් මේ ඊළඟ ලෙවල් එකට යන්න ඉස්සෙල්ලා. විශේෂයෙන්ම ගොඩක් සේවාවන් සපයනකොට. හරි. සමහර දැන් ඇයි ඔය පික්මි මේ ළඟදිත් ඔය ගොඩක් කතා බහට ලක් වෙච්ච දෙයක් නේ. පික්මි Uber ඒවත් එක්ක අනිත් 3 wheelers වල තියෙන ಗುಣ අගුණ. හරි. ඒ සේවාවේ තියෙන හොඳ නොහොඳ නැත්නම් ඒකේ තියෙන වාසි අවාසි මෑතකදී ගොඩක් මේ කතා කරන්න පෙළඹුණේ. බලන්න. හරි. ඒකේ තියෙන ආරක්ෂාව, එතකොට විනිවිදභාවය, එතකොට මිල, හරි. අන්න ඒ වගේ දේවල් අපි දැනගන්න ඕනේ. ඒවා හැම බිස්නස් එකකම තියෙන දේවල්. නමුත් අවාසනාවකට ගොඩාක් අය මේවා යොදාගන්නේ නැහැ. තමන්ගේ බිස්නස් එක ඊළඟ ලෙවල් එකට ගන්න. එක්ක ඒක මානසිකව විතර බැරි එකක් තියෙනවා. එහෙම නැත්නම් දන්නේ නැහැ මේවා. හරි. එහෙම නැත්නම් මේවා කොහෙන්ද දැනගන්න ඕනේ කියලා දන්නේ නැහැ. හරි. ඉතින් අන්න එහෙම දැනගන්න කට්ටියට විතරයි මේ ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන්. මම නිතරම කියන්නේ ඒකයි. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මම ඒක ඇත්ත කතා කරන්න ඕනේ අපි. හරි. හැමෝටම කරන්න බැරි හින්දා තමයි හැමෝම ඔන්ටර්ප්‍රනර්ස්ලා වෙන්නේ නැත්තේ. බිස්නස් කරන අය ඉන්නවා. මම රෙදත් උදාහරණයක් ගත්තේ. මේ ඔන්ටර්ප්‍රනර්ස්ලා කියන අය ගොඩක් වෙලාවට තනියෙන් තමයි මේ දේවල් කරන්නේ. ඒගොල්ලන්ගේ මනස වැඩ කරන්නේ තනියෙන්. හරි. ඒගොල්ලන් අර පොළොවේ යට තියෙන අර දියමන්ති වගේ. හරි. ඒවා තනියම වැඩිලා තියෙන්නේ. අර ඕන තරම් පොදුවේ තියෙන ඒවා තමයි පොළොව උඩට ඇවිල්ලා ගල් කැට වගේ තියෙන්නේ. ඒවා ඉතින් කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. ඒ වගේ ඔයගොල්ලෝ පාරකට බහලා බලන්න. කොච්චර බිස්නස් නම් තියනවද කියලා. හරි. කෑම කඩම තියෙනවා. වම දකුණ බැලුවහම කෑම කඩ ගොඩක් තියෙනවා. ඊට පස්සේ රෙදි කඩ තියෙයි. සැලොන් තියෙයි. හරි. කමියුනිකේෂන් සෙන්ටර්ස් තියෙයි. නමුත් ඒකක්වත් ව්‍යවසායකත්වය තුලින් වර්ධනය වෙන ඒවා නෙමෙයි. ඒවා බිස්නස්. එදිනෙදා කරන බිස්නස් ඒවා. හරි. නියම ව්‍යවසායකයෝ හැංගවිලා ඉන්නේ. ඒවා පිටිපස්සේදී නියම ව්‍යවසායකත්වය ප්‍රගුණ කරන අය. හරි. ඒගොල්ලන් සමහරවිට අපිට දකින්නත් නැහැ. ඒගොල්ලන්ගේ භාණ්ඩ හා සේවාවන් සමහර වෙලාවට එහෙම ප්‍රචලිතවත් නැහැ. ඒවා එක්තරා පිරිසකට විතරයි ඒවා අරගන්නේ. ඉතින් අන්න එතන තමයි වටිනාකම තියෙන්නේ. අපි මේ එතනට තමයි ඔයගොල්ලන්ව ඩ්‍රයිව් කරන්න හදන්නේ. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට එන්ටර්ප්‍රයිස් ලෙවල් එකට ඩෙවලොප් වෙන්න. රයිට්? අපි දැන් බලමු පොඩි එක්සර්සයිස් එකක් කරන්න මේකත් එක්ක මෙන්න ගෲප් එක්සර්සයිස් එක. හරි? දැන් මේක දැන් ඔයගොල්ලන් කරනවා නම් දැන් අපි වෙලාව 11යි නේ. right. එතකොට ඉතින් පැයක් තියෙනවා අපි ඊළඟ මොඩියුල් එකට යන්නත්. අපි විනාඩි 5ක් අරගෙන මේ එක්සර්සයිස් එක කරමු අපි. හරි? ඒත් ඔයගොල්ලන් ගිය පාර වගේ මම දන්නවා කොලයක් හරි නෝට්බුක් එකක් තියෙනවා. දැන් මට ඕනේ ඔයගොල්ලන් අපි මේ ඉගෙන ගත්ත දේ අපි ඉගෙන ගත්තනේ. අපි ඒකට ඇත්තම මේ කියන්නේ මේකට 5 forces model කාගේද? පෝටර්ගේ. හරි? මයිකල් පෝටර් කියන එක තමයි මේක හඳුන්වලා දුන්නේ. මේ විශේෂයෙන් මේ අලෙවිකරණ මෙවලමක් විදිහට අපි ඇත්තට මේක මේ අපි ඔය CIM ලොකු එක්සෑම්ස් වල අපි උගන්වන ප්‍රධාන තියරි එකක්. අද ඕගොල්ලන් ඒක දැන් ඉගෙන ගත්තා. හරි? ඒක ඉගෙන ගත්ත එක මතකේ තියෙන්න නම් ඒ ඉගෙන ගත්ත වෙලාවෙම ඒක යොදවන්න ඕනේ. හරි? එහෙම නැත්නම් ඔක මතකයෙන් ගිලිහෙනවා. right? ඒක නිසා තමයි මම මේ group exercise එක දැන් කරවන්න යන්නේ. මොකද්ද කරන්න ඕනේ? ඉතින් කරන්න යන්නේ ඔයාගේ ඉන්ඩස්ට්‍රි එක අරගෙන. හරි? අපි හිතමු කවුරු නම් කරන්න පුළුවන්ද ඉන්ඩස්ට්‍රි එකක්? ඒතර මම උදව් කරන්නම් කරන්න. ඔන්න ඔයාට chance එක තියෙනවා. අපි එකතු වෙලා මේක කරන්න. කවුද කැමති අපිට ව්‍යාපාරයක් හඳුන්වලා දෙන්න? මේ අභ්‍යාසය කරන්න. ඔව්
කවුද මහත්මයෙක් මම කතා කරන්නේ කරනවා? wooden handicrafts. පොඩ්ඩක් නැවත කියන්න පුළුවන්ද කරුණාකරලා? Wooden handicrafts. wooden handicrafts very good. හරි. එතකොට හරි. අපි බලමු දැන් මිස් කොහොමද මේ දැන් මම හිතනවා දැන් මෙතෙක් වෙලා වැඩසටහන ෆලෝ කළා කියලා. අන්න ඔව්. නමත් වෙනවා අපේ මහත්මියක් නේද? නිමාලි මහත්මිය කතා කරන්නේ. එතකොට wooden handicrafts වල හරි. අපි අරගත්තොත් මේ 5 forces මොඩල් එක දැම්මොත් මැද්දේ එහෙම තියෙනවා. දැන් මිස් හඳුනාගත්ත විදිහට කොහොමද මේකේ අපි දන්න දෙයකින් පටන් ගමු. මේ කර්මාන්තය ගොඩාක් තරඟකාරී කර්මාන්තයක්ද? අපි අර මේ locally මැද තේරෙනවම? බැලුවොත් ඔව්. ඔව් අන්න. ඔව්. එතකොට yes. හරි මේක මෙතනදී. එතකොට අන්න ඒ තරඟකාරීත්වයේ ස්වභාවය අපි හඳුන ගන්න ඕනේ. ඒක ලියන්න ඕනේ. ඒ කියන්නේ මේකේ සප්ලයර්ස්ලා ගොඩාක් ඉන්නවද? හරි. විවිධ ක්වොලිටි වලින් එක එක ඒ කියන්නේ වුඩන් කිව්වහම ඒ විශේෂ ලී වර්ග පාවිච්චි කරන අය ඉන්නවද? වැඩියෙන්ම කරන්නේ මොන වෑන්ද? නේ? එතකොට වැඩිම කරන්න ලේසි මොන වෑන්ද? ගණන් අඩුවට නම් මෙන්න මේ ලීයෙන් කරන එක තියෙනවා. ගණන් වැඩි නම් මේක තියෙනවා. මේක පොලිෂ් කරන්න පුළුවන්. මේක පේන්ට් කරන්න පුළුවන්. මේ මම දන්න දේවල් ටික මම මේ කියන්නේ. නමුත් මිස් ඒක හොඳට දන්නවා ඇති. අන්න ඒක අපි දැන් හොයන්න ඕනේ. හරි? මේ අපි ඉන්න තැන හදා ගන්න නම් අන්න එතනින් අපි පටන් ගන්න. හරි? ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි රයිවල්රි එකෙන්. චාර්ජ් එක. සරි. ඊළඟට අපි සිපෝට්. ඊළඟට අපි බලමු ඊළඟ කම්පෝනන්ට් එක මොකද්ද මිස් කැමති? මේක මෙහෙම පිළිවෙලක් නැහැ. හරි? නමුත් අපිට ඕන තරකින් දන්න තරකින් පටන් ගන්න පුළුවන්. ඊළඟ කම්පෝනන්ට් හතරෙන් කියන දේ අපි ඉගෙන ගත්තනේ. දැන් බලමු අපි ඊළඟට මොකද්ද හොයාගන්න ඕනේ. අපි සප්ලයර්ස් ලගේ පැත්තට යන්න. නැත්නම් අපි හිතමුනේ threat of new entry අලුත් අයට මේකට අලුතෙන් මේ කර්මාන්තයට ඇතුල් වෙන්න තියෙන බාධාවන් මොනවද? නැත්නම් පහසු ක්‍රම තියෙනවද? දැනට වෙළඳපොලේ තියෙන භාණ්ඩවල ඒ කියන්නේ අඩු මිල ගණන් වලට තියෙන්නේ. අන්න හරි. එතකොට ඒක වැටෙන්නේ මේ අපේ මේ මැද රවුමට අර ඉන්ඩස්ට්‍රි එක ගැන රයිවල්රි එක ගැන කොච්චර කම්පිටිෂන් එකක් තියෙනවද? ඒකේ ස්වභාවය කොහොමද? මිලේ ස්වභාවය අන්න ඒක තමයි මේ මැද. එතකොට අපි හිතමුකෝ දැන් තව කෙනෙකුට මේකට අලුතෙන්ම අවතීර්ණය වෙන්න වෙනවා කියලා. එයාට තියෙන බාධාවන් මොනවද? නැත්නම් එයාට තියෙන හැකියාවන් මොනවද? එහෙම කෙනෙකුට එන්න. මේක විශේෂ දැනුමක් එක්ක එන්න ඕනේද? නැත්නම් මේක අපි කියන්නේ සමහර ඒවා එයාගේ ඇඟේ තියෙනවා කියන්නේ. අන්න එහෙම වෙන්න ඕනේද? නැත්නම් ඕනම කෙනෙකුට මේකට එන්න පුළුවන්ද? ඒකට අදාළ මැෂිනරි තියෙන්න ඕනි, සේවකයෝ ඔව්. ඉන්න ඕනි, අන්න ඒ දැනුම ටික ලිස්ට් තියෙන්න කරන්න මෙතන. ඕනි. හරියටම හරි. හරි. ඔන්න ඔය වගේ තමයි අනිත් ඒවාටත් දැන් මේක දාන්න ඕනේ. මම මේ තියලා තියෙන්නේ ඒ ටිකට. හරි. එතකොට මේ new entry කියන එක අපි දැනගෙන තියෙන්න ඕනේ. හරි. එතකොට මේක කොතෙක් දුරට පහසුද අපහසුද කියන එක තමයි අපි දැනගන්න ඕනේ. හරි. අන්න එතනින් තමයි මම ඊළඟ මොඩියුල් එකෙන් කියලා දෙන්නම් මේකෙන් ප්‍රයෝජන ගන්න විදිය. හරි. මෙතනින් තමයි ඔයාගේ ඊළඟ ලෙවල් එක අප් වෙන්නේ. හරි. මේ L+ කියලා මම දාන්නේ ඒකයි. හරි. ඒ කියන්නේ ඊළඟ ලෙවල් එකට යන්න ඕනේ. හරි. දැන් ඉන්න ලෙවල් එකේ ඉඳලා. කියන්නේ ඔයා නිතරම හදා ගන්න ඕනේ new entry. ඒ කියන්නේ අලුතෙන් enter වෙන කෙනෙකුට එන්න ලේසියෙන් එන්න බැරි වෙන්න ඔයාගේ තැනට. හරි. අන්න එතන තමයි අර හිතකර තරඟකාරීත්වයේ තියෙන්නේ. ඒක මොකෙන්ද කරගන්න ඕනේ. සමහර ටික ප්‍රයිස් එකෙන් වෙන්නත් පුළුවන්. හරි. සමහර දේවල් තියෙනවා ප්‍රයිස් එක වැඩි වෙන තරමට මිනිස්සු මේ එක එක්තරා කොට්ටාශයක් ඉන්න ඒගොල්ලෝ ඒක ගන්න කැමති. හරි. එතකොට එහෙම භාණ්ඩ අඩු වෙන්න පුළුවන්, සේවාවන් අඩු වෙන්න පුළුවන්, සීමිත කට්ටියක් වෙන්න පුළුවන්. නමුත් තවත් පැති තියෙනවා අපිට ක්වොලිටි එකෙන්. එතකොට ඔයාගේ තියෙන ඒ සුවිශේෂී දක්ෂතාවයෙන් දැන් මේක මේ කැටයම් පැත්තටත් බර එකක් නේ මේක. හරි. ක්‍රාෆ්ටිං එක. එතකොට ඒ පැත්තෙන් යනකොට ඔයා තව හොයන්න මේකට. තව හොයන්න ඕනේ කොයි විදිහටද මම මගේ මේ එන්ට්‍රි
පොයින්ට්ස් බ්ලොක් කරන්නේ. හරි. තව කෙනෙකුට ළඟා වෙන්න බැරි වෙන විදිහට දැන් බලන්න ඩයලොග් මොබිටෙල් ගත්තාම හරි ඩයලොග්ලා නිතරම පියවරක් ඉදිරියෙන් ඉන්න බලනවා මොබිටෙල්ලාට එතනට රීච් වෙන්න බැරි වෙන්න. හරි. එතකොට දැන් ඔය SLT එතකොට කොච්චර පරණ සමාගමක් වුණත් ඒගොල්ලන්ට සමහර තැන්වලදී කම්පීට් කරන්න බෑ අනිකුත් තරඟකරුවන් එක්ක. හරි. නමුත් අනිකුත් තරඟකරුවන්ට බැරි දේවල් ඒගොල්ලන් කළා කරි. ඔය PO TV එහෙම අඳුනලා දෙනකොට රයිට්. දැන් ඔය YouTube එහෙම තියෙන හින්දා ඒකට ඩිමාන්ඩ් එකක් අඩුයි. නමුත් අර ඒ කියන්නේ රෙකෝඩින්ග්ස් පරණ ඒවා ටයිම් ෂිෆ්ට් ටෙලිවිෂන් කියන එක. ඉතින් අන්න ඒවා මේ නිව් එන්ට්‍රි බැරියර්ස් ඒවා. හරි. ඒතර අපි මෙහෙම දෙයක් තියෙනවා කියලා අපි දැනගන්න ඕනේ. හරි. මෙන්න මෙහෙම මේ ඉන්ඩස්ට්‍රි එකේ මෙහෙම වැඩක් වෙනවා. අන්නේ දැනුම තමයි අද ගන්නෙ. හරි. අපි ඊළඟට යන් සප්ලයර්ස්ලාගේ පැත්තෙන් කොහොමද? මොනවද මේ කර්මාන්තයට විශේෂයෙන් හොයාගන්න අමාරු මැටීරියල්ස් මොනවද? සප්ලයර්ස්ලා wood අන්න හරි. ඒ විශේෂ wood වර්ග තියෙනවා නේද? හැම wood එකක්ම ගන්නෙ නෑනේ ඔකට. එතකොට ඒවා ඔයා විශේෂයෙන් හොයාගන්න තැන් එතකොට අපි හිතමු දැන් කරුවල ලීයක් වගේ එකක්. ඉතින් ඒවා අන්න සප්ලයර්ස් bargaining power. හරි. ඒතර මෙන්න මේක හරියට දැනගන්න ඕනේ. right? ඊළඟට මේකට ආදේශක තියනවාද? දැන් අපි හිතමු කෙනෙකුට මේ වෙනුවට වෙන දෙයක් යොදා ගන්න ඕනේ. මේ ඒකෙන් වෙන වැඩේ වෙන්න. මොනවද ආදේශක? මට නම් හිතෙනවා සමහර ආදේශක. නමුත් ඒවා කොච්චර ඇට්‍රැක්ටිව්ද කියන එක ප්‍රශ්නයක්. මොනවද ආදේශක? අපිට වුඩන් වලින් හදන දෙයක් ප්ලාස්ටික් වලින් හදන්න පුළුවන්. හරි. මටත් ඒක තමයි මතක් වුණේ. හරි. ප්ලාස්ටික් වලින් හදලා ඇහැ රවටන විදිහට වැඩේ කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපි වුඩන් කී ටැග්ස් ගත්තොත් මෙටල් කී ටැග්ස් තියෙනවා. අන්න රයිට්. එන්න ඒවා තමයි මේ සබ්ස්ටිටියුට්ස්. හරි. එතකොට මේ සබ්ස්ටිටියුට්ස් වලින් ආදේශක භාණ්ඩ වලින් ඔය වැඩේම හරියට වෙනවා. දැන් අපි ෆොරිනර්ස්ලා ඕකට ආසයිනේ. ඒතර ෆොරිනර් කෙනෙක් ඇවිල්ලා මේක වුඩන් එකයි ප්ලාස්ටික් එකයි තිබ්බොත් හරි එයා වැඩි වටිනාකමක් දෙන්නේ නැත්නම් එයාගේ අවශ්‍යතාවය තියෙන්නේ තනිකරම අර වුඩන් එකට වෙන්න පුළුවන්. හරි. තවත් කෙනෙක් ප්ලාස්ටික් එකට වෙන්න පුළුවන්. රයිට්. එතකොට මේ අන්න එතන ඔයාට ලොකු ગેප් එකක් තියෙනවා. මේ සබ්ස්ටිටියුට්ස් වල මේ ආදේශක වල. ඒතර අද මේ මොඩල් එකෙන් අපි ඉගෙන ගන්නේ අන්න ඒ ආදේශක හරි පොතෙක් දුරට අපේ වාසියට අපි මේ හිඩස යොදා ගන්න පුළුවන්ද කියන එක. හරි. ඒතර අන්න එතන අපි ඒ ગેප් එක අපි highlight කරන්න ඕනේ. හරි. එහෙම නැත්නම් වාටේ දෙකම යන්න පුළුවන්. හරි. මෙන්න හොඳ එක මෙන්න අනිත් එක. නැත්නම් මේකෙන් වෙන්නේ එක දෙයක් මේකෙන් වෙන්නේ තව දෙයක්. හරි. දැන් වැඩි ඕනේ අපි පළඳින ඔය බලන්න ඔය ටික රබර් ස්ලිපර්ස් නේ. ඔකට එක එක මැටීරියල් වලින් හදපු හරි එක එක ඩිසයින්ස් වලින් නැත්නම් ඒ කල්පැවැත්ම නැත්නම් ඒක ඔය ලිස්සන සුළු භාවය නේ. ඉතින් ඒවට කොච්චර ආදේශක තියෙනවද? ඒව බැලුවොත් ගොඩාක් තියෙනවා කුළු බඩු නිෂ්පාදනය ගත්තොත්. හරි. එතකොට දැන් ඔය තේ කර්මාන්තයට පවා හරි. තේ නැතුව දැන් වෙන දේවල් එකට ඒ වෙලාවට බොන්න කියනවනම් ඒකත් ආදේශකයක්. right? දැන් මට මතකයි අර සමහන් ඒගොල්ලන් ඒක ඇඩ්වර්ටයිස් කරන්න ගත්ත තේ වෙනුවට ඒක බොන්න කියලා. එතකොට ඊළඟට අපි යන් කස්ටමර්ගේ පැත්තට. හරි? අත්‍යවශ්‍යම දේ. කස්ටමර්ගේ පැත්තෙන් ඔයා දකින්නේ මොකද්ද? මේ බයර්ගේ පැත්තෙන්. බයර් නැත්තම් කස්ටමර්ගේ පැත්තෙන්. මොකද්ද දකින්නේ? මේ වගේ ප්‍රොඩක්ට් එකකට. ඒගොල්ලන්ගේ තියෙන පවර් එක මොකද්ද? අපි කස්ටමර්යි සප්ලයර්ටයි අපි කියන්නේ පවර් කියලා. මොකද ඒ දෙන්නට බලය තියෙනවා එක්ක ගන්න එක්ක නොගෙන ඉන්න. සප්ලයර්ට දෙනවා එක්ක දෙන්න එක්ක නොදී ඉන්න. මිස් දකින්න විදිහට කස්ටමර්ගේ පැත්තෙන් මොකද්ද තියෙන බලය? අපි දෙන ප්‍රයිස් එකට වැඩිය සමහරවිට ඒගොල්ලෝ අඩුවෙන් ඉල්ලන්න පුළුවන්. හරි. අඩුවෙන් ඉල්ලන්න පුළුවන්. එකක් තමයි එක බාගේනින් පවර් එකක්. තව ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ද කියලා බලන්න right ඕනේ very නේද? good අන්න හරි eco friendly products ඉල්ලන අය ගොඩක් ඉන්නවා විශේෂයෙන් foreigners ලා හරි eco friendly අයට එතකොට ඔයා eco friendly විදිහට
ඒක කරා කියන එක තියෙනවා. දැන් wood නම් කොහොමත් අපි natural කියමුකෝ එතකොට. නමුත් ඒක කැපුවේ කොහෙන්ද? හරි. පරිසර හානියක් වෙන විදිහටද ඒ ගස් කපලා අරගෙන තියෙන්නේ. එතන ඉඳලම ඒ සංකල්පය එනවා. ඊට පස්සේ ඒකට ඔය ආටිෆිෂල් දේවල් මොන හරි කෙමිකල්ස් යූස් කරලා paintings. අන්න කරලා තියෙනවද? එහෙම නැත්නම් තව දේවල් තියෙනවා. කස්ටමර්ගේ පව එක. දැන් ඔයා ළඟ තියෙන ප්‍රොඩක්ට්ස් තියෙන්නේ ඒවා ඩිසයින්ස් තියෙන්නේ සමහරලාට ඔයා හිතින් හිතලා ඔයාගේ නිර්මාණ ශීලී හැකියාව භාවිතා කරලා කරපුවා වෙන්න පුළුවන්. නමුත් කස්ටමර් කෙනෙකුට ඕන කරනවා එයාටම ආස විදිහට එයාට ඕන විදිහට එකක් ක්‍රාෆ්ට් කරගන්න. ඒ දේ වාට කරන්න පුළුවන්ද? ඔව් සර් පුළුවන්. අන්න හරි. එතකොට අන්න ඔයාට හොඳ මාකටිං ඔපචුනිටි එකක්. හරි. එතකොට ඔයා ළඟ තියෙන එක ගත්තට වැඩිය ඔයාලට කෙලින්ම අපි තුමු USA වලින් නැත්තම් වෙන යුරෝප් කන්ට්‍රි එකකින් වෙන රටකින් හරි ඔයාලට කෙලින්ම ඕඩර්ස් ගන්න පුළුවන් නම් සාම්පල් එකක් ඔයාගේ ඩිසයින් එකක් පෙන්නලා නැත්නම් ඒගොල්ලන්ගේ ඩිසයින් එකක් අරගෙන මිස් දැන් එක්ස්පෝර්ට් මාකට් එකටත් ඉන්නවද නැත්නම් තාම ලෝකල් මාකට් එකේද? අපි දැනට චයිනා වලට බඩු යවනවා සර්. චයිනා වලට. හරි. ඔව් එක්කෙනෙක් ඉන්නේ එක බය කෙනෙක්. ඔව්. අන්න දැක්කද? එතකොට ඔයාට ඇත්තටම මේ ලෙවල් අප් එක ගන්න පුළුවන් USA වලටත්. හරි. එතකොට මොකද ඒගොල්ලෝ එතනත් ලොකු මාකට් එකක් තියෙනවා, පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒගොල්ලන්ට ආවේනික වූ විදිහට මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි 100% ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කියන එක ඔයාට හොඳ chance එකක්. හරි. එතකොට මෙන්න මේ ඇනලිසිස් එක කරලා ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක කොයි ලෙවල් එකේද දැන් ඉන්නේ ඊළඟ ලෙවල් එකට යනවා නම් මට තියෙන ඔපචුනිටිස් මොනවද? හරි. මට තියෙන බැරියර්ස් මොනවද? බාධක මොනවද? මට තියෙන අවස්ථා මොනවද කියන එක හඳුනා ගන්න. හරි. මොන මේකේ තියෙන වාසිය එක තමයි. ඒක නිසා බොහොම ස්තුතියි නිර්මලා නේද නම තිබුණේ? ලක්මිනි. sorry ලක්මිනි. ලක්මිනි. thank you sir. ලක්මිනි. thank you ලක්මිනි. ගොඩාක් ස්තුතියි ඔයාලට අනිත් අයටත් දැනගන්න පුළුවන් වෙන විදිහට ඔබතුමීගේ මේ ප්‍රොඩක්ට් එක අපිට හඳුන්වලා දීලා ඒක මේ උදාහරණයට අරගත්තට. ඉතින් මම සුබ පතනවා ඔබතුමීට තව තවත් රටවල් ගණනාවකට මේ සේවාව ලබා දෙන්න පුළුවන් වෙන්න කියලා. thank you very අපිට much තව sir. ඕනනම් thank you. අපිට තව එක උදාහරණයක් ගන්න පුළුවන්. ඔව්. සර් මම නිමාලි මට පොඩි දෙයක් දැනගන්න ඕනේ මම කියන්න. එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකක නෙමෙයි ඉන්නේ මම මගේ කම්ප්ලීට්ලි ඩිෆරන්ට් මම හෝම් ස්ටේ එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් දැනට ඒ කටයුතු ඒ ප්‍රින්සිපල්ස් අනුව වැඩ කරගෙන යනවා හෝම් ස්ටේ. ඔව් හෝම් නොබෝ ඔව්. දිනකින් ඔක පටන් ගන්න ඉන්නේ බොහොම හොඳයි. ඔව්. මගේ මේ දීපු ප්‍රින්සිපල්ස් දීපු දැන් ඔය ක්‍රයිටීරියාස් වලට මගේ ගොඩක් ඒවා දැන් සාමාන්‍යයෙන් ටුරිස්ට් බෝඩ් එකේ දෙන දේවල් වල අනුව තමයි අපි ඒ අනුව තමයි වැඩ කරන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්ම. මම කොහොමද මේක මගේ ඉන්ඩස්ට්‍රි එකට ඇප්ලයි කරන්න කියන එක මට පොඩි අදහසක් තියෙනවා. ඇත්තටම ජියෝග්‍රැෆිකලි මම ඉන්නේ මගේ පදිංචිය ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල මම මේක කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක. I'm very close to the airport. So that is the very only good. advantage I'm having at the moment. Right. Kindly So that help is a me unique to advantage. yes, kindly help me to enhance my business. I'm just beginner. Please Right. help me, sir. Definitely, we are there to help you. Right. Now, if you are going to apply this particular concept, this is popular as Michael Porter's 5 forces analysis. Yes. දැන් අපි හිතමුකෝ මෙන්න මේ now you can see the components here, these dimensions. මෙතන හතරක් පේනව නේද? ඔව් ඔව්. ඔව්. එතකොට මේ ඉරි හතර අපි අර කියපු විදිහට දැන් ඔයාගේ ඉන්ඩස්ට්‍රි එක වැටෙන්නේ අපි හිතමුකෝ දැන්ට අපි ඒ කියන්නේ ටුරිසම් ඉන්ඩස්ට්‍රි එක කියලා. Yeah. ටුරිසම් ඉන්ඩස්ට්‍රි එකේ you are going to introduce homestay concept for the tourists, specifically focusing foreigners, those who
just arrive from airport, Exactly. right? Yeah. And maybe those who are going to use the airport, whoever, right? Not necessarily the foreigners. ඒගොල්ලන්ගේ day කියන්නේ travel requirement වලට පහසුවක් වෙන විදිහටනේ. Oh, එතකොට you said that you are very close to the airport. එතකොට yeah. anyone who is going to compete with you, and there is a good chance for you because someone who is going to enter into this particular service, there is an entry barrier. What is the barrier? If they are far away from the airport, එතන Yes. barrier එකක් තියෙනවා නේද නිකම්ම. Oh. අන්න ඔයාට unique advantage එකක්. හරි? ඊළඟට Mhm. මට හිතෙනවා අපි පොඩ්ඩක් කතා කරමු substitutes ගැන. What substitutes කියන්නේ what are the alternatives? Airport garden hotel එක තියෙනවානේ. Oh. But is it a close substitute? Airport Garden Hotel is actually, doctor, mainly for the cabin crews, and they have a target market for that. අන්න right. ඒක මම කියන්නේ. ඒක ඔයත් එක්ක අර apple to apple comparison එකේ තියෙන substitute එකක් නෙමෙයි. හරි? Oh. එතකොට you can forget it. Right? Yeah. That cannot be considered as a close substitute for your service. එතකොට Service, ඒක yeah. අපිට අයිති නෑ. හරි? තව Mhm. hotels කොච්චර තිබුණත් hotels කියන concept එකෙන් deviate වෙලා තමයි ඔයා මේක දෙන්න යන්නේ. හරි? Oh. එතකොට ඔයාට මෙතන unique advantage එකක් තියෙනවා. හරි? අපි ඊළඟ module එක කතා කරනකොට මම ඒව highlight කරන්න. I'll take up your example again for the next module as well. Yeah. එතකොට suppliers ලා. Who are your suppliers? How are you going to identify your suppliers? Yes. Supplies in the sense, what do you mean by that? That is the question. Yeah. ඕක තමයි ගොඩක් අයට අමතක වෙන්නේ සහ පැටලෙන්නේ. දැන් අනිත් අයත් මම මේක උදාහරණයකට අරගෙන මේ මිස්ගේ සංකල්පය උදාහරණයට අරගෙන අනිත් අයටත් මම පැහැදිලි කරන්නම්. දැන් හැමෝම මෙතන සහභාගී වෙලා ඉන්න අය අද අපි කී දෙනෙක් විතර ඉන්නවද දරුක මහත්තයා? ඔව් අපි 85ක් අරගත්තොත් මම හිතන්නේ අපි හිතමුකෝ දැන් මෙතන සම්බන්ධ වෙලා ඉන්න 85 දෙනා ව්‍යාපාර විවිධ මාදිලියන් අපි 50ක් කියලා මොඩල්ස්. එතකොට ඒ හැමෝටම මේක අදාළයි. මෙන්න මෙතන මේ ක්වෙස්චන් එක හරියට අහගන්න ඕනේ. who are your suppliers කියන එක. දැන් ගොඩක් අයට මේක අමතක වෙනවා සහ අඳුනගන්න බැරි වෙනවා. මොකද මේක විවිධාකාරයි. දැන් අපි ගත්තොත් අපිට ඉලෙක්ට්‍රිකල් සර්විසස් වල ක්වෙස්චන් එකක් තියෙනවා. මම ඒක ගන්නම් ඊළඟ මොඩියුල් එකේ උදාහරණයට. හරි? ඒක හොඳම උදාහරණයක්. අපි තු මේ සප්ලයර්ස් right? මේ මෙතන තියෙනවා මේ සප්ලයර් කියනකොට අපි වර්ග දෙකකට අපිට බෙදා ගන්න පුළුවන්. හරි? එකක් තමයි කෝ. ඒ කියන්නේ අරටුව අපිට අත්‍යවශ්‍යම දේ මොනවද මේ බිස්නස් එක රන් කරන්න. හරි? දැන් මේ බිස්නස් එක රන් කරන්න අපි දුමු දැන් වුඩන් ක්‍රාෆ්ට් එක අත්‍යවශ්‍යම සප්ලයර් කෙනෙක් තමයි ඒ වුඩ් මැටීරියල් සප්ලයි කරන කෙනෙක් ඉන්න ඕනේ. හරි? නැතු අපිට බෑනේ ගස් වවාගෙන ගහ වැවෙනකන් ඉඳලා ගස් කපාගෙන එහෙම කරන්න. හරි? එතකොට හැම බිස්නස් එකටම ඒ අදාළ කෝ සප්ලයර්ස්ලා ඉන්නවා. right? දැන් තව උදාහරණයක් ගත්තොත් මේ ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ දැන් අපි හිතමු නිකන් පොඩි හොටෙල් එකක් අරගන්න. ඒ හොටෙල් එකට ඕන කරන කෝ සර්විසස් බලන්න. හොටෙල් එක කොහොම අත්‍යවශ්‍යයෙන්ම ඇකොමඩේෂන් තියෙන්න ඕනේ. එතකොට මේ ඇකොමඩේෂන් වලට අපිට අත්‍යවශ්‍යම කරන දේවල් තමයි එතකොට ඒ ෆර්නිචර් හරි එතකොට අපි තුමු එයාර් කන්ඩිෂනර්ස් හරි එතකොට අනිත් ඔය මැටීරියල්ස් අපි තුමු ලිනන් හරි එතකොට ඊළඟට අපි ඊළඟට අරගත්තොත් ෆුඩ් හරි ආහාර කියන එක එතකොට අනිත් ඔය හයිජීන් ෆැක්ටර්ස් මේන්ටේන් කරන්න එතකොට ට්‍රාන්ස්පෝර්ට් සර්විසස් අන්න ඒවා තමයි. ඒකෙන් බලන්න මේ මිස්ගේ මෙතන තියෙන මේ දැන් ඔය හඳුන්වා දුන්නු හෝම් ස්ටේ කියන concept එකට අත්‍යවශ්‍යම තියෙන්න ඕනේ දෙයක් තමයි දැන් අපිට ලොකේෂන් එක හරි. එතකොට ඒ ගෙදර ඒ අවශ්‍ය කරන විදිහට
ඒ සෙපරේට් කරගෙන ඒ දේ කරගන්න ඕනේ. හරි ඒ සෙපරේෂන් එකක් දැන් හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අවශ්‍ය කරන දේවල් තමයි ඒ අවශ්‍ය කරන ඒ රෙගියුලේටරි රික්වයර්මන්ට්ස්. මම ඒ ටික දැන් කරගෙන යනවා කියලා කිව්වා. ඒ කියන්නේ ඒ හොටෙල් මොනවාද ටුවරිස්ට් බෝඩ් ඇප්‍රූවල්ස්. ඒකට ඒව තියෙන්න ඕනේ. අනිත් එක එන්වයරන්මන්ට් එක. එතන calm and quiet ඒ peaceful environment එක හදාගන්නේ කොහොමද? අන්න ඒක තියෙන්න ඕනේ. එතකොට ඒ අයට දෙන්න ඕනේ ෆුඩ්. හරි. ඒවා සප්ලයි කරන අය ඉන්න ඕනේ. ඒ ඔක්කොටමත් වැඩිය අත්‍යවශ්‍යයෙන්ම සැලකිය යුතු සප්ලයිස්ලා කොටසක් තමයි people. හරි. අවශ්‍ය කරන ට්‍රේන්ඩ් වෙච්ච සේවකයෝ හදාගන්න. හරි. එතකොට ඒගොල්ලනුත් මේ ප්‍රධාන මේ කෝ සප්ලයර්ස්ලට අයිති වෙන ටික. හරි. අනිත් ඒවා තමයි ඒ කියන්නේ අද නිකන් අපිට සෙකන්ඩරි ගණේ තියෙන සප්ලයිස් නැත්නම් ඔක්සිලරිස් කියලා අපි කියනවා. හරි. ඒතර දැන් ඔය අපි හිතමු තව එකක් තමයි දැන් ඉලෙක්ට්‍රිසිටි ෆේලි එකක් වුණොත් ජෙනරේටර් එකක් තියෙන්න ඕනේ හදිස්සියට. හරි. ඉතින් ඔන්න ඕක සමහරවිට අපි හිතන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ඕනේ කරන තව දේවල් මොනවද කියලා බලලා ඒ දේවල් ස්ටෑන්ඩ් බයි තියෙන්න ඕනේ. ඒතර මේ සප්ලයර්ස් කියන එක හරි වැදගත් දෙයක්. හරි. මොකද මේක අනිත් අයට සමහරවිට නැති වෙන්න පුළුවන්. හරි. දැන් මට මතකයි ඔය පවර් කට් කාලේ සමහර ටවුන් වල ෆොටෝකොපි ගහන්න හදලා තිබ්බා ඒගොල්ලන් ඔය ජෙනරේටර්ස් දාගෙන නැත්නම් ඔය පවර් බෑකප් සිස්ටම්ස් අයි කරගෙන එතකොට ඒ හරියටම ෆොටෝකොපියක් ගහගන්න තියෙන්නේ ඒ කමියුනිකේෂන් එක විතරයි. මොකද එයා ළඟ තමයි ෆොටෝකොපි මැෂින් එකටත් අර පවර් බෑකප් එකක් හයි කරගෙන තියෙන්නේ. හරි. අන්න ඒ වගේ දැන් ඔයාගේ හෝම් ස්ටේ එක පාවිච්චි කරපුවා අය ඒ යූසර්ස්ලා දාන රිවිව්ස් වලදී අන්න ඒ ටික හයිලයිට් වෙන විදිහට ඒ දේවල් ටික කරගන්න ඕනේ. ඒතර ඒක තමයි අත්‍යවශ්‍ය. මේ සප්ලයර්ස්ලා වඳුරගන්න එකයි what and what to be supplied and what and what to be prepared as standby solutions කියන එක. හරි? ඒක හරි වැදගත්. අපි ඊළඟ මොඩියුල් එකේදී අපි තව කතා කරමු. ඊට පස්සේ Thank you, sir. එනවා අපේ වෙල්කම්. ඊට පස්සේ අපි එනවා කස්ටමර්ස්ලාට. මෙතන කස්ටමර්ස්ලා වර්ග දෙකක් ඉන්න පුළුවන්. එකක් සමහර අය ලෝකල්ස්ලා ඉන්න පුළුවන්, ට්‍රාන්සිට් අය ඉන්න පුළුවන්. හරි? ගොඩක් ට්‍රාන්සිට් ඒ කියන්නේ එයාපෝට් එකෙන් බැහැලා වෙන තැන් වලට යන්න ප්ලෑන් කරගන්නකම් ඔයාලගේ ඉන්න පුළුවන්, ඕවර්නයිට් ඉන්න පුළුවන්, ෂෝට් ස්ටේ ඉන්න පුළුවන්. හරි? ඒතකොට අන්නේ වර්ගීකරණය කළා කස්ටමර්ස්ලා වඳුර ගන්න. ඒගොල්ලන්ගේ බලන්න ඒගොල්ලන් what and what they are going to expect and what and what they can bargain. හරි? මට මේවා ඕනේ මොනවද ඒගොල්ලන් කියන්නේ කියන එක ලිස්ට් එකක් හදාගන්න. එතකොට දැන් මේ දැනුමත් එක්ක මේ වගේ half sheet එකක් අරගෙන මේ වගේ මේ මොඩල් එක ඇඳලා මේක පුරවගෙන යන්න. හරි? මතක් වෙන වෙලාවට එක එකව ලියන්න. ඒතකොට ඊට පස්සේ බලන්න ඔය හා සමානව අනිත් කම්පිටිටර්ස්ලා කරන්නේ මොනවද කියන එක. හරි? ඒක බලලා ඒක පුරවන්න. ඊට පස්සේ හොඳ අවබෝධයක් එනවා මේ ඉන්ඩස්ට්‍රි රයිවල්රි එක ගැන. හරි? ඉන්ඩස්ට්‍රි රයිවල්රි කියන්නේ මුළු ඉන්ඩස්ට්‍රි එකේම මේ කම්පිටිෂන් එක හැසිරෙන ආකාරය. හරි? ඒතර මම කලින් දුන්නු නෝට් එක බලන්න. නිල් පාට නෝට් එක බලලා ඒකේ ඔක්කොම ලියලා තියෙනවා. ඒක හරි සරල ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේ වචන ටික තියෙන්නේ. එතකොට ඒක ආකෘතියක් කරගෙන තමන්ගේ ව්‍යාපාරයට අදාළ කරුණු එතන පුරවන්න. සහ වැඩිමනත් කරුණුත් පුරවන්න. හොඳම දේ තමයි මේකට දැන් ඔයගොල්ලන් ෆයිල් එකක් ඕපන් කරගන්න half sheet එකක් half sheet කීපයක් එක්ක මොකද පොතකටත් වැඩිය හොඳයි ලොකුවට තියෙනවා නම් මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් හැම එකකටම ඒවා යූස් කරගන්න පුළුවන් වෙන විදිහට ඒක මේන්ටේන් කරන්න. ඒතර ඔයාම ලියලා ඔයාටම පුළුවන් එතකොට ඒක රිෆර් කර බලන්න මේ දේවල් කරගෙන යන අතරේදී. හරි? දැන් අද වැඩේ අදම කරන්න ඕනේ. දැන් මේකේ 12න් පස්සේ හරි මේක ඉවරෙච්ච ගමන්ම හරි මේක කරන්න. ඒතකොට තමයි ඔළුවට යන්නේ. මතක හිටින්නේ. මොකද අපි දැන් අර ඉස්කෝලේ යන කාලේ වගේ නෙමෙයිනේ. දැන් අපි මේ අපේ මේ ආදායමේ කොටසක් නෙමේක. ඒකට මේක ඔයාගේ වෘතිය. හරි? එතකොට මේකට යට කරන කාලය නැත්නම් මේකට යට කරන ශ්‍රමය
මේ උනන්දුව ඔයාට කෙලින්ම ඩිරෙක්ට් රිටර්න් එකක් දෙන දෙයක්. ඒක නිසා මේකට ආසාවෙන් මම දන්නවා ඔයගලන්ට ඒ ආශාව තියෙනවා. ඒකයි අද මේ වැඩසටහනට සහභාගී වෙලා මේ විදිහට ඉන්ටරැක්ටිව් වෙලා මේ කාලේ වැය කරගෙන ඔයගොල්ලෝ මේක උනන්දුවෙන් කරන්නේ. ඉතින් ඒකේ උපරිම ඵල ලබන්න නම් ඊළඟ ලෙවල් එකට යන්න නම් පළවෙනියෙන් මේක පටන් ගන්න ඕනේ ඔයාගේ මනසින්. ඔයා දැන් මේක කෙලින්ම මේ අභ්‍යාසයක් විදිහට මේක කරන්න ඕනේ. හරි? මේක මේ ගෲප් එක්සර්සයිස් එකක් කියලා මම නම් කරෙත් එකයි මුළු කොහොම හැමදේම මේක කරන්න ඕනේ. මේක කරොත් විතරයි ඊළඟ ලෙවල් එකට යන්න ප්‍රවේශය ඔයාගේ ඔළුවට එන්නේ. නැත්තම් කොහෙන්ද පටන් ගන්න කියලා දන්නේ නැහනේ. හරි? සමහර අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒක. අදහස් ගොඩාක් ඔළුවේ තියෙනවා. දැන්ට ව්‍යාපාරයක් පටන් අරගත්තා කියනවා. හරි? ව්‍යවසායකත්වයේ කියන එක දැනගෙන නෙමෙයි පටන් අරගත්තේ. කො කරන්නම් වාලේ නැත්නම් තව කෙනෙක් කියපු හින්දා. දැන් ඕගලන්ට හරි නිසි ක්‍රමවේදයක් ඔස්සේ ඔයගලන්ට ඉදිරියට යන්න පුළුවන් වෙන ආකාරයට දැනුමක් ලැබෙනවා. ඒත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ. හරි? ඒතර අපි දැනුම ඇත්තටම දැන් අපි වර්ගීකරණය කරනවානේ දැනුමක් කියන එක. ෆෝමල්, ඉන්ෆෝමල් and non formal කියලා. හරි? දැන් ඕගලන්ට හම්බ වෙනවා ෆෝමල් knowledge එක. හරි? ඒ කියන්නේ නිසියාකාර දැනුමක් ඕගලන්ට හම්බ වෙනවා ඕගලන්ගේ වැඩේ හරියට කරගන්න. right? හරි. ඊළඟට අපි තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපි ඊළඟ මොඩියුල් එකට යන්න ඉස්සෙල්ලා. අපි විනාඩි 5ක් විතර දෙමු ප්‍රශ්න තව කාටද තියෙන්නේ. මොකද දැන් ඊළඟ මොඩියුල් එකේ මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ ව්‍යාපාරය කොහොමද මේ ලබාගත් දැනුමත් එක්ක කස්ටමර්ස්ලට ඕන විදිහට හැඩගස්සව ගන්න කියන එක. හරි? ඊළඟ මොඩියුල් එක. ඔයගොල්ලන් ප්‍රශ්න අහන්න පුළුවන්. මිස් දනුක මොකක් කරේ මෙසේජ් එකක් දෙන්න තියනවාද ඒ අතරේදී? තව කාටද මේ පිළිබඳව මොකද මේක අහගෙන හිටියට විතරක් මදි මේක තමන් කරන්න යනකොට හිර වෙයි වගේ කියලා තියෙන තැන් තියෙනවා නම් නැත්තම් තීරුම් ගන්න බැරි තැනක් තියෙනවා නම් අපි ඒකට විනාඩි 2ක් 3ක් විතර ගත කරමු ඊළඟ මොඩියුල් එකට යන්න ඉස්සෙල්ලා. right මිස් මෙසේජ් එකක් ආවා මොකද්ද? right electrical and electronic services right very good මම ඒකට ඒ උදාහරණයට අරගන්නම් ඊළඟ මොඩියුල් එකත් එක්කම මම ඊළඟ මොඩියුල් එකට ඒ ඔබතුමාගේ විෂය පාදක කොටගෙන මම ඒක පැහැදිලි කරන්නම්. තවත් ඒ වගේ රික්වෙස්ට් තියෙනවද? ඒතර මට ඒවා කෙලින්ම යොදා ගන්න පුළුවන් උදාහරණ වලට. මෙහෙමනේ මම කොහොමද උදාහරණයක් දෙන්න ඕනනේ. ඒතර කොහොමද දෙන එකේ ඕගොල්ලන්ට ආස කරන උදාහරණයක් දුන්නොත් ඒක වඩාත් වැදගත් වෙනවනේ නේ. ලක්ෂිකා සඳමාලි මිස්. මොකද්ද ප්‍රොඩක්ට් එක? salon and cake. right very good. ඒතර අපිට ඉලෙක්ට්‍රිකල් තියෙනවා, salon and cake තියෙනවා. තව මොනවද? මලීෂා කල්පනී මාත්මිය මොනවද? බිම්මල් නේද? ඔව් කතා කරන්න. මම ජුවලරි කරන්නේ සිල්වර් ජුවලරි. සිල්වර් ජුවලරි. පොඩ්ඩක් අඬ වැඩි කරගන්න පුළුවන්ද? Salon. full volume තිසරණී බේකරි. මම සිල්වර් ජුවලරි කරන්නේ. සිල්වර් ජුවලරි. සිල්වර් ජුවලරි right. මහත්මයාගේ මේ ප්‍රොඩක්ට් එක ගොඩක් දුරට අර මම මේ වුඩන් ක්‍රාෆ්ට් කරන ඒ මිස්ටර් කියපු දේවල් වලට ටිකක් සමානව යොදා ගන්න පුළුවන්. නමුත් අපි ඊළඟ මොඩියුල් එකේදී අපි කතා කරමු උදාහරණෙත්. හරි? Okay sir. හරි. thank you. මට විනාඩියක් දෙන්න. කියන කතා කරා. මම ටුරිසම් ඉන්ඩස්ට්‍රියත් එක්ක යන්නේ ස්පිරිචුවල් ටුරිසම්. ඒකෙදී මෙඩිටේෂන් සෙන්ටර්ස් වලට පොඩි තව tourism meditation centers නේද? tourism වල meditation centers. එතකොට එයාලට ඊටන් වල නවතින
පහසුකම් තිබුණාට ඒක සමහරට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනික ඔව් ඒගොල්ලන් ටිකක් රිලැක්ස් එකේ ඉන්න ඔව් ඔව් මම ඔව් ඔව් දැන් හෝම් ස්ටේ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ටිකක් අර ගල් ගෙවල් වගේ නිකන් බොහොම හරි very good ඈතට ඔව් ගිය very good එකක්. එතකොට ඒ වගේ අයිඩියාස් කොච්චර දුර සාර්ථක නෑ වෙනවද කියලා හරිද? අනිවාර්යයෙන්ම ඕවා තමයි නියමම entrepreneurship කියන්නේ. එතකොට ඔව් දැන් ඔයාගේ මනසට ඇවිල්ලා තියෙන එක ඔය ඒ සංකල්පය තමයි ඒ සිතුවිල්ල තමයි අපි පරිවර්තනය කරගන්න ඕනේ ඒ ව්‍යාපාරයකට. ඕකෙදි ඔය අර අපි දැන් ඉගෙන ගත්ත එක තියෙනවානේ. ඒ මොඩල් එක අර 5 forces මොඩල් එක. අපි ඒක මතක තියන්නේ ඔය 5 forces කියන නම මතක තියාගන්නකො. හරි? 5 forces මොඩල් එක ඕක ඇප්ලයි කරන්න මෙතන අනිවාර්යයෙන්ම ඔයාට ලොකු chance එකක් තියෙනවා අර entry barriers තියෙනවා. හරි? මොකද ඔතන අනිත් අයට එන්ටර් වෙන්න අමාරුයි ඕකට. ඉතින් ඒකම ලොකු ජයග්‍රහණයක්. හරි? අනිත් එක සබ්ස්ටිටියුට් අඩුයි. ඒකත් ලොකු ජයග්‍රහණයක්. එතකොට කස්ටමර්ස්ලාගේ බාගේනින් පව එකත් අඩුයි. හරි? වඩ සප්ලයර්ස්ලා තමයි ටිකක් මේ බැලන්ස් කරගන්න ඕනේ. මොකද ඕකට අවශ්‍ය කරන දේවල් ටික හොයාගන්න. මහත්මයාට ඕකට ඔය සම්බන්ධව වැඩිදුර අපිට උපදෙස් මේ අපිට කතා කරගන්න ඕනේ නම් අපි වෙන වෙලාවක මට පොඩි මීටින් එකක් දාගෙන අපි කතා කරමු. දැනට මම මේ කරන මම මේ කියන අභ්‍යාස ටික දැන් කරන්න ලෑස්ති වෙන්නකෝ. එතකොට හරි. හරි විශේෂයෙන් මේ දෙවෙනි මොඩියුල් එක. දෙවෙනි මොඩියුල් එකේදී හරි. බොහොම ස්තුතියි මේ ඒ ප්‍රශ්නේ අහුවටත් ඔබතුමාගේ දැනුම අනිත් අයත් එක්ක බෙදාගත්තටත් ඒ සංකල්පය. හරි? එතකොට තව අපිට උදාහරණ වලට ගන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් කීපයක් තිරේ දිස්සුණා. බේකරි අයිටම්ස් එතකොට ඉලෙක්ට්‍රිකල්ස් ඔව් කියන්න කතා කරන්න අමාලි මම කුමාර ඔව් කියන්න මිස්ටර් කුමාර මේ මම කුළුබඩු ප්‍රොඩක්ට් එක තමයි කරන්නේ විජලිත ආහාරත් එක්ක කුළුබඩු සහ විජලිත ආහාර කොළකඳ අයිටම්ස් හරි හරි බොහොම හොඳයි දැන් අපිට ගොඩාක් රාශියක් තියෙනවා මේ භාණ්ඩ හා සේවාවන් මිශ්‍ර වෙලා ගොඩක් හොඳයි. හරි. ඒතර අපිට මේ දෙවෙනි මොඩියුල් එකේ තා සාර්ථකව කරන්න පුළුවන්. හරි. දැන් ඔක්කොම ලෑස්තිද දෙවෙනි මොඩියුල් එක කරගන්න. එහෙනම් තව half sheet එකක් ගන්න. හරි. දැන් අපි ඔන්න තවත් tool එකක් ඉගෙන ගන්නයි යන්නේ. මේ tool එක අරකේ අපි පළවෙනි එක 5 forces මේක අපි කෙටියෙන් හඳුන්වනවා VPC කියලා. හරි. මේ VPC කියන්නේ value proposition canvas කියන එක. හරි මේකත් අපේ ඊළඟ ලෙවල් එකට යන්න ඍජුවම දායක වෙන මෙවලමක්. හරි අපි බලමු මේක මොකද්ද මේකෙන් මොනවද අපිට කරන්න පුළුවන් කියලා. අපේ ව්‍යවසායකත්ව දැනුම නැත්තම් ප්‍රවේශය ඊළඟ ලෙවල් එකට වැඩි දියුණු කරගන්න මේකෙන් මොනවද අපිට කරන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ රූපරාමයට අන්න. මෙන්න තියෙනවා මෙතන මේ VPC කියන්නේ value proposition canvas right C අකුරින් කියන්නේ canvas value proposition කියන එක මම මෙතන ලියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් right දැන් ඔයගලන්ට මේකත් මේ ලොකු විභාගවලට අපි පාවිච්චි කරන මෙවලමක් ඔයගලන්ට අද මම සරලව කියලා දෙන්නම් ඍජුවම ඔයගලන්ගේ ව්‍යාපාරයට දාගන්න විදිය දැන් ඉස්සෙල්ලාම බලන්න මේකේ මේ හතරස් පෙට්ටියකුයි රවුමකුයි තියෙනවා හරි ඒක විශේෂයෙන් මේ හතරස් විදියටයි රවුම් විදියටයි ඇඳලා තියෙන්නේ ඒක වෙන් කරලා අඳුනා ගන්න. හරි? නැත්නම් රවුම් දෙකක් දාන්නව තිබ්බනේ. එතකොට එකක් වම් පැත්තේ තියෙන එක හතරස් දකුණු පැත්තේ තියෙන එක රවුම්. හරි? මේකෙන් ප්‍රක්ෂේපණය කරන්නේ. එහෙම නැත්නම් මේකෙන් පිළිඹු කරන්නේ පාර්ශවයන් දෙකක්. හරි? එතකොට ඔයගොල්ලෝ දැන්ටමත් තේරෙනවා මේ එක පාර්ශවයක් තමයි හරි අපි නැතුවම බැරි කස්ටමර් කියන එක මේ කස්ටමර් ප්‍රොෆයිල්. කියන්නේ මේ කස්ටමර්ගේ පැතිකඩක් තමයි අපි මේ රවුම තුලින් දැනගන්නේ. හරි? ඒතර මේ රවුම තුලින් අපි ඉගෙන ගන්න යන්නේ කස්ටමර්ගේ අවශ්‍යතා සහ එයාගේ අපි කියන්නේ ඕනෑපාකම්. එහෙම නැත්නම් එයා රුස්සන ඒවා, නොරිස්සුන ඒවා අන්න ඒ වගේ. ඔයාලට පේනවා මේ මෙතන තියෙනවා මේ අපි මේ ඉමෝජි වලින් මේ පෙන්눔 කරලා තියෙනවා
කීපයක් මම ඒව දැන් කින් එක විස්තර කරනවා. අපි ඉස්සෙල්ලා කස්ටමර්ගේ පැත්ත හදාගමුකෝ. හරි. ඊට පස්සේ මේ අතරම පෙට්ටි පැත්ත කියන්නේ මේ මේ හතරස් පැත්ත කියන්නේ මේ බොක්ස් එක. ඒක තමයි ඔයා නැත්තම් ඔයාගේ ව්‍යාපාරය නැත්තම් ඔයාගේ ව්‍යවසායකත්වය. හරි. මේ ඉන්නේ ඔයා. වම් අත පැත්ත. දකුණු පැත්තේ ඉන්නේ කස්ටමර්. අපි බලමු මෙහෙම දෙයක්. මම පොඩි උදාහරණයක් ගන්නම්. දැන් අපි ගන්නමුකෝ ඉලෙක්ට්‍රොනික සර්විසස් ඉල්ලලා දාලා තිබුණානේ එක මහත්මයෙක්. හරි මහත්මියක් හරි. අපි මෙහෙම දෙයක් බලමු. අපි කාටත් පොදු හින්දා මම ඒක ගන්නම්. ඒතර අනිත් අයටත් හිතා ගන්න පුළුවන් තම තමන්ගේ එකට කොහොමද යොදාගන්නේ කියන එක. අපි හැමෝටම අත්දැකීම් තියෙන සේවයක් නැත්නම් අවශ්‍යතාවයක් තමයි මේ ඉලෙක්ට්‍රිකල් සර්විස් එක. හරි. නැත්නම් අපි හිතමු අපි ගෙදර අපිට මොකක් හරි මේ විදුලි මොන හරි උපකරණයක එහෙම නැත්නම් අපිට බල්බ් එකක් පත්තු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැහැ. හරි මොකක් හරි ටීවී එක වැඩ කරන්නේ නැහැ, බ්ලෙන්ඩර් එක වැඩ කරන්නේ නැහැ. මොන හරි ප්‍රශ්න හින්දා වතුර මෝටරේ වැඩ කරන්නේ නැහැ. මොන හරි දෙයකට ඉලෙක්ට්‍රිකල් සර්විස් එකක් ඕනේ. හරි. එතකොට අපිට අපි තමයි කස්ටමර් මෙතන. හරි. ඒකට අපි ගෙදර ගෘහ මූලිකයා හරි නැත්නම් ගෙදර ඉන්න කෙනා විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? 1 2 3 4 කියලා අපි ලිස්ට් කරොත් එහෙම හිතන්න ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැහැ. එකපාරට ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැතුව ගියා. අන්න. මොකද්ද අපි කාටත් පොදු උදාහරණයක් අරගමුකෝ. නැත්නම් රයිස් කුකර් එක වැඩ කරන්නේ නැහැ. දැන් දවල්ට බත් එක ගැහුවා විතරයි පොඩ්ඩ වෙලාවක් ලයිට් එක පැත්ත වුණා නැහැ. ෆ්‍රිජ් එක ගමු. ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැහැ. මොකද්ද අපි කරන්නේ ඉස්සෙල්ලාම? මට ඕනේ උත්තර. අපිට මොකද්ද මතක් වෙන්නේ? මොකද්ද කරන්නේ? මොන වගේ දෙයක්ද අපිට කරන්ට් එක එනවද කියලා බලන්න. මොකද්ද? alternative option එකක් කරන්ට් එක එනවද කියලා බලන්න ඕනේ. අන්න හරි. alternative options බලනවා. දැන් ෆ්‍රිජ් එක වගේ එකට alternative option එකක් එකපාරටම එන්නේ නැහැනේ නේද? දැන් ෆ්‍රිජ් එකේ අපි හිතමු මස් ගෙනහැල්ලා මාළු ගෙනහැල්ලා දැන් නරක වෙන්න ඔන්න මෙන්න. හරි මොකද කරන්නේ? එක්කෝ ඒ ටික ඔක්කොම හදාගෙන කන්න ඕනේ. නැත්නම් අල්ලපු ගෙදරකට හරි වෙන ගෙදරකට හරි දාන්න ඕනේ. අපි බලමු දැන් මේ විදුලි මේ සේවාවක් ගන්න යන්නේ. කරන්ට් එක එනවද කියලා බලනවා. අන්න ඊට පස්සේ කරන්ට් එක එන්නේ නැහැ. ඒ ප්ලග් එක ගලවලා වෙන මොකක් හරි ගහලා බලනවා. ඒක පත්තු වෙන්නෙත් නැහැ. ඒක වැඩ කරන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ ප්ලග් එකට කරන්ට් එක එන්නේ නැහැ. ඔන්න දැන් අපි කතා කරනවා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට. හරි. දැන් මේ ඉලෙක්ට්‍රීෂියන්ට කතා කරනකොට අපේ මනසට එන ඒවා මොනවද? ඔන්නෝක තමයි මේ මොඩල් එකෙන් අපි අධ්‍යයනය කරන්න යන්නේ. අපේ ව්‍යවසායකත්වය ඊළඟ ලෙවල් එකට ගෙනියන්නේ මෙන්න මෙතනින්. හරි. මොකද මේකත් හැමෝටම කරන්න බැරි දෙයක්. හරි. දැන් ඉලෙක්ට්‍රීෂියන්ලා ඕන තරම් ඉන්නවා. නේ? ඔයගොල්ලන් දන්න ඉලෙක්ට්‍රීෂියන්ලා ඇති. දැන් ඔයගොල්ලන්ම මනසට මවා ගන්න චිත්‍රයක්. ඉලෙක්ට්‍රීෂියන් කිව්වම කාවද මතක් වෙන්නේ? කී දෙනෙක් මතක් වෙනවද? කී දෙනෙකුට ඔයගොල්ලන් බනිනවද? කී දෙනෙක්ගේ හොඳ කියනවද? දැන් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ගේ සේවාව කියනකොට ඔයගොල්ලන්ට මොනවද මතක් වෙන්නේ? විජේවන්ත ආදිත්. ඉලෙක්ට්‍රීෂියන් කිව්වහම ටක් ගාලා මනසට එන්නේ මොකද්ද? මොකද මේ කොටසේ වැදගත්ම කැලේ මේක තමයි. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ගේ සේවාව කියනකොට ඔයගලන්ට මනසට එන්නේ මොකද්ද? අපිට ගෘහණියක් විදියට on time service එකක් අවශ්‍යයි ආදී. අන්න හරි very good. හරි. හරි මේ මෙසේජස් දෙක තුනක් ඇවිල්ලා තියෙනවා මම ඒ අතරදී ඒකත් බලනවා. කුමාරි මහත්මිය ඔව් බෑග් නිෂ්පාදිකාවන්. එතකොට රටකට ආනයනය කරන්න අනිවාර්යෙන් රෙජිස්ටර්. හරි. ඉන්න මම ඒකට උත්තර දෙන්නම්. මේක ඉවර වෙලා. on time අන්න. ඒ කියන්නේ අපේ අර නියම කාලෙට සේවාවක් ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කතා කරොත් එයා එන්න ඕනේ. හරි. දැන් ෆ්‍රිජ් එකේ ඊළඟ මේ මොනවාද ඒ ආහාර නරක වෙන්න ඉස්සෙල්ලා මේක මට ඉක්මනට හදා ගන්න ඕනේ. එහෙමනම්
එයා එයිද? අපි කතා කරමු පළවෙනි. ඔන්න එක ක්වෙස්චන් එකක් අපේ ඔළුවට එන. පළවෙනි ක්වෙස්චන් එක. අපි හිතමු අපි දන්න කෙනෙක් ඉන්නවා. හරි. සමන් කියමුකෝ. පියල් කියමුකෝ. මම මේ නිකන් නම් දෙකක් කියන්නේ. එයාට කතා කරනවා. එන්නේ නැහැ. හරි. ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. නැත්තම් ෆෝන් එක ආන්සර් කරලා කියනවා හරි. මං එනවා. තව පැය භාගයෙන් එනවා. හරි. ඊළඟ හවස් වෙනකම්ම නැහැ. ඊට පස්සේ කතා කරනකොට ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. හරි. ඔයගොල්ලන් කී දෙනෙකුට ඔය වගේ වෙලා තියෙනවද ඔය වැඩේ? right? ඊළඟට ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නේ ඒක. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනියට හිතට එන්නේ මොකක්ද? ඊළඟ ප්‍රශ්නේ. එයාගේ charges වේද කියන්නේ. හරි. ඔව්. charges charges. very good. හරි. දැන් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙකුට කතා කරන්න නැතුව අපිට උඩ ලොකු කම්පැනි එකකට කතා කරන්න පුළුවන් නේ. ඔය ඉලෙක්ට්‍රිකල් සර්විසස් දෙන මහා පරිමාණයකට කතා කරන්න පෙළඹෙන්නේ නැහැ ඉස්සෙල්ලාම. මොකද අනිවාර්යයෙන්ම දන්නවා ඔතනට ඔක කතා කරාම දෙන්නෙක් විතරයි වාහනයක් උත්තේ ලොරියක් හරි මොකක් හරි ට්‍රක් එකකුත් අරගෙන එයි. හරි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් එනවා වගේ එයි. ඒ වගේම බිලත් දායි මේ ලොකු ගාණක් 10000 15000 විතර ගනි ආවටත් එක්කයි ඒ දෙන්නගේ. ඉතින් ඒකත් ප්‍රශ්නයක්. හරි. ඒක අනවශ්‍ය වියදමක් නේ. right. මොකද අඩුවෙන් කරගන්න පුළුවන් නම් තුන්වෙනි එක. ඒක ඒ වෙලාවෙම ට්‍රබල් ෂූට් කරන්න පුළුවන්ද කියලා? අන්න හරි. දැන් ඔය ආවත් ඇවිල්ලා බලලා ගිහිල්ලා ඊට පස්සේ මොනවා හරි කියලා යයි. ඒ එන එකටත් ගන්නවා. හරි. ඊළ මේක අද හදන්න බෑ. යන්න ඕනි කියලා මොකක් හරි කෑල්ලක් ගලවගෙන යයි. හරි. ඊට පස්සේ කෑල්ලක් නැහැ, යත් නැහැ. ආයිත් දවස් දෙකකින් විතර තමයි ආයිත් එන්නේ. හරි. තව එකක්. දැන් ඔය එන මිනිස්සයාට මේක තේරෙයිද හරියටම? හරි. ඒක තව ප්‍රශ්නයක්. තව ප්‍රශ්න. හරි. මේ හදලා ගියත් මොන හරි අටවල ගියොත් එහෙම මට කරන්ට් එක වදීද? හරි. ඊට පස්සේ ආයිත් මේක කැඩෙයිද? දැන් මෙයා සල්ලි අරගෙන යනවා. කීයක් ඉල්ලයිද? දැන් සමහර අය එනවනේ ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රිෂියන්ලා මම දැකලා තියෙනවා ගෙදරට ඇවිල්ලා අහනවා මේ පොඩි ස්ක්‍රූ පුණියක් එහෙම නැද්ද? ටෙස්ටර් එකක් එහෙම නැද්ද? දැන් මිනිහා ගේන්න ඕනේ ඒවා නැතුව තමයි එන්නේ. හරි. ඒත් වඩ පිට බලලා අහන පොඩි වයර් කෑල්ලක් නැද්ද? ඉනිමකක් නැද්ද? නැත්තම් මේක අල්ලගන්න කවුරු හරි ඉන්නවද? ඉතින් ඔය වගේ ඒක නම් කමක් නැහැ කියමුකෝ. ඉතින් මම අරගෙන ඉන්න බෑ කියලා. නමුත් අර පොඩි දේවල් පවා ඒගොල්ලන් ලෑස්ති වෙන්නේ නැතුව එන්නේ. මෙයා ක්වොලිෆයිඩ් කෙනෙක්ද? හරි. නැත්තම් මෙයා නිකන් මේ අතගාලා ඔහේ නිකන් අර ඒ කියන්නේ බාස්ලා මක බාස්ලා ඉන්නවා කියලා අන්න ඒ වගේ කෙනෙක්ද? ඒ වගේ ප්‍රශ්න ගොඩාක් එනවනේ. ඇත්තටම ඔන්න ඕක තමයි අපේ මේ VPC එකේ එන්ට්‍රි පොයින්ට් එක. හරි. මේ කස්ටමර් ගේ පැත්තෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? හරි කස්ටමර් ජොබ්ස් කියලා ගන්න ඒකයි. මේ ජොබ්ස් කියලා කියන්නේ මේ රැකියා නෙමෙයි. මේ කස්ටමර්ගේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. හරි. ඒ කස්ටමර්ට අපි ගිහිල්ලා කළ යුත්තේ මොකක්ද කියන එක. දැන් මේක ඔයගොල්ලන් අර මං කියන්නේ කොලේ අරගෙන මේ බෝලේ ඇතුළට ওই ටික ඔක්කොම දාලා තම තමන්ගේ දැන් බේකරි නිෂ්පාදන තිබ්බා, එතන සැලොන් තිබ්බා, එතකොට බෑග් හදන මහත්මයක් හිටියා කුමාරි කියලානේ මම හිතන්නේ. එතකොට ආයුර්වේද නිෂ්පාදන අන්න very good. දැහැමි ආයුර්වේද නිෂ්පාදන. හරි. එතකොට ඕගොල්ලන් හිතන විදිහට දැනට මේකේ ලියන්න. මම හිතන්නේ ඔහෙම ලියාගෙන ගියොත් 15ක් 20ක් කර ලියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අනිත් අය නොහිතන දේවලුත් Tamanට හිතෙන්න ඕනේ. අන්න ව්‍යවසායකත්වයේ පැන නගින තැන්. මම කිව්වේ මේක සැඟවිලා තියෙන්නේ. ව්‍යවසායකත්වයේ කියන එක ඇත්තටම සැඟවිලා තියෙන්නේ. හරි. ඒක එළියට එන්න නම් එක්කෝ තව කවුරු හරි ක්වෙස්චන් කරන්න ඕනේ. එක්කෝ නැත්තම් තමන්ම අර හීන දකිනවා වගේ ආයාසයෙන් හිතන්න ඕනේ. નિરાයාසයෙන් එනේවත් තියෙනවා. හරි. නමුත් ඕගොල්ලන් එහෙම નિરાයාසයෙන් එනකම් බලන් ඉන්න බෑ. මොකද දැන් ඕගොල්ලන් මේකට අවතීර්ණ වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලන් මේ ජලයට බහැලා තියෙන්නේ. හරි. දැන් අනිවාර්යෙන් මේකේ පීනන ඉගෙන ගන්නම වෙනවා. මොකද හැමෝටම පීනන්න බෑ. හරි. හැමෝටම මේ අවස්ථාවක් නැහැ. මේකේ 14කට තමයි මේක තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි තෝරාගෙන තියෙන්නේ ඒ වගේ උනන්දුව තියෙන අපි කියන්නේ මේ පැෂන් එක. මේ අර ලාලසාව තියෙන මේ අභිලාෂයන් තියෙන අය තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඕගොල්ලන් තමයි මේක කරන්න ඕනේ. එතකොට දැන් මේක ලියන්න පටන් ගන්න. හරි? දැන් මේ 12න් පස්සේ මේක ඉවරනට පස්සේ හරි? තමන් හැමෝම මේක ලියන්න ඕනේ. හරි? ලියලා 1 2 3 4 කියලා දාලා ලියන්න. 15ක් 16ක් ආවත් කමන්නේ 20ක් ආවත් කමන්නේ. ඊට පස්සේ ඔක
රවුම් කර කර ප්‍රයොරිටයිස් කරලා ගන්න ඕනේ මොකද්ද වැදගත්ම දේවල් ටික කියලා. කියන්නේ කස්ටමර් කෙනෙක් ඔයාට නොකියුවට බලාපොරොත්තු වෙන දේවල් ටික. හරි. දැන් මේවා තමයි මේ පොඩි ව්‍යවසායකයන්ට තියෙන හොඳම අවස්ථා ටික. හරි. ඇයි කියලා කියනවා නම් අපි සුපර් මාකට් එකට ගිහලා කීල්ස් වලට හරි කාගිල්ස් වලට හරි ස්පා හරි මොන හරි තියෙන අලුත්ම මේ ග්ලෝ මාක් කොහෙට ගියත් අපිට රුස්සන් නැති දේවල් කොච්චර තියෙනවද එතන වෙනවද? හරි. අයිටම් එකක් දෙකක් අතේ තියාගෙන දිග පොලිමක ඉන්නවා. හරි. නැත්තම් වාහනේ පාක් කරගන්න එකපාරටම බැරි වෙයි. හරි. තෙමි බඩු අරගෙන එන්න ඕනේ. එතකොට අපිට ඕන කරන එක තියනවද නැද්ද කියලා බලන්නත් එතනට ගියහලා ලොකු රවුමක් ගහන්න ඕනේ. හරි. ඒතර මිල ගණන් සංසන්දනය කරන්නත් සමහරවිට බෑ. ඉතින් ක්වොලිටි එකත් අපිට ෂුවර් නැති අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ගේ සේවාවට දැන් සැලොන් එක අරගත්තොත් ඒකෙත් තියෙනවනේ කස්ටමර්ස්ලා බලාපොරොත්තු වෙන දේවල් ගොඩාක්. හරි. හැමදේම ඔයාලට දෙන්න බෑ. නමුත් අනිත් අයට දෙන්න බැරි දෙයක් ඔයාට වෙන විදියකට හරි එක දෙන්න පුළුවන් නම් අර ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකත් එක්ක මේක ගලපන්න ඕනේ. හරි. ගලපලා ඔයාට ඔයාගෙම ආවේනික වූ සේවාවක් නිර්මාණය කරන්න පුළුවන් මෙන්න මේ කස්ටමර් ජොබ්ස් ලිස්ට් එක හඳුනගත්තා නම්. මේක තමයි මේකේ අමාරුම පාර්ට් එක. හරි. ඒකට රිසර්ච් කරන්න වෙයි සමහර වෙලාවට. රයිට්. දැන් අපි මේ ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක අපි බලමු ඊළඟට යන්නේ කොහොමද කියලා. නැත්නම් මට අර ඒකපු උදාහරණ ඔක්කොම කතා කරන්න වෙලාවක් නැහැ. නමුත් මම පොදුවේ කිව්වෙත් ඒකයි. ඊළඟට බලමු අපි මේ විශේෂ තව දෙයක් තියෙනවා. මෙන්න මේ පේන් කියන එක. හරි. මේ පේන් කියලා තියෙනවා ඔයගලන්ට දැක්කද? හරි. මොනවද මේ පේන්ස් කියන්නේ? මේ බලන්නේ අර මේ අසතුටු ලකුණ. ඕනෑම තැනක ඕනෑම සේවාවක මෙන්න මේ පේන් කියන එක තියෙනවා. හරි. ඒ කියන්නේ අපිට නොරුස්සන දේවල්. හරි. අපිට නොරුස්සන දේවල්. හරි. ඔයා කොච්චර හොඳට දෙයක් කරත් සමහර වෙලාවට කස්ටමර්ස්ලට නොරුස්සන දැන් තියෙනවා. පළවෙනි එකම තමයි අපි මම අර දැන් කලින් උදාහරණෙත් අපි කතා කරේ. කෝල් කරාම ආන්සර් කරන්නේ. හරි. පැය භාගෙන් එනවා කියලා හවසත් නැහැ. දෙක කතා කරලාම කියනවා පැය භාගෙන් එනවා. හවසත් නැහැ. ඊට පස්සේ කියනවා හෙට නම් එන්න බෑ අනිත් දෙන්න. ඔන්න ওই දේවල්. හරි. කල් දාන ඒවා. එතකොට භාගෙට වැඩ කරලා යන ඒවා. හරි. එතකොට ඕවර් charge කරන ඒවා. හරි. සල්ලි වැඩිපුර ගන්න ඒවා. නැත්නම් ඇඩ්වාන්ස් අරගෙන දෙන්න නැතුව තියෙන ඒවා. හරි. මේ වගේ මේ නැත්නම් පැකේජින් එක සවුත් අපි කුළු බඩු කියලා පැකේජින් එක සවුත් සැලොන් එකේ ගියාම පුටුවේ ඉඳගත්තාම ඒකේ ඉඳගෙන ඉන්න හිතෙන පුටුවක් නෙමෙයි. හරි. එහෙම නැත්නම් එතන අපිරිසිදුයි. හරි. එතකොට තව මොනවද බේකරි නිෂ්පාදන. හරි. හොට් කියලා දාලා තිබ්බට මේ ඊයේ පෙරේදේවත් තියෙනවා හොට් එකේම දාලා. හරි. කනකොට තමයි ඒක තේරෙන්නේ. මොකද තව මොන හරි පාකින් නැහැ. අපි කොළ කැන්දත් කිව්වනේ. කොළ කැන්දයි මේ වර්ග දෙකක් එකට කිව්වනේ. මොන හරි. එතකොට එතන දැක්කහම ඒක ආකර්ශනීය විදිහට අර පිරිසිදුකම කියන එක පේන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ දාලා තියෙන මේ යොදා ගන්න කොළ වර්ග. හරි. කරපිංච කියනවා. කරපිංච පොඩ්ඩයි තියෙන්නේ. ඉතුරු ඒවා ඔක්කොම මොන හරි දිය කළා මොන හරි දාලා ඒ වැඩේ කරන්නේ. ඒකට මේ පේන්ස් කියන ඒවා අනිවාර්යයෙන්ම අඳුර ගන්න ඕනේ. හරි. මේක තමයි දැන් මේක පළවෙනි එක කියලා ගත්තොත් දෙවෙනි එක මේක. හරි. පේන්ස්. හරි. ඒ කියන්නේ මේ අපිට පේන්ෆුල් දේවල්. හරි. අපිට රිදෙන දේවල්, අපිට නුරුස්සන දේවල්, අපිට පෙන්වන්න බැරි දේවල් කියන්නේ අන්න ඒ ටික. මේක අනිවාර්යයෙන්ම කස්ටමර්ට ඉස්සෙල්ලා ඔයා අඳුර ගන්න ඕනේ. හරි. කස්ටමර් අකමැති දේවල් ටික. එතකොට අපි කරන්න ඕනේ පළවෙනිම දේ තමයි මේ පළවෙනි කොටුවේ තියෙන කස්ටමර්ගේ පැත්ත මැච් කරන්න ඕනේ මෙන්න මේ අපේ ඕගනයිසේෂන් එකේ පළවෙනි කොටුවත් එක්ක. හරි. ඒ කියන්නේ අපි හදන්න ඕනේ ප්‍රොඩක්ට්ස් උයි සර්විසස් උයි මෙන්න මේ කස්ටමර්ට ඕන කරන දේවල් ටික පුළුවන් තරම්. හරි. නැතු අපිට ඕන දේවල් නෙමෙයි. ආයුර්වේද ප්‍රොඩක්ට්ස් ගත්තා. බහුලව යන දේවල් තියෙනවා. කස්ටමර්ස්ලා ඉල්ලන දේවල් තියෙනවා. පුළුවන් තරම් මේ කස්ටමර්ට ඕන කරන දේවල් ටික තමයි අපේ අතින් නිර්මාණය වෙන්න ඕනේ. ඒක තමයි මේ මොඩල් එකේ තියෙන පළවෙනිම නීතිය. හරි. ඊළඟට දෙවෙනි එක තමයි
මේ pain කියන එක match කරන්න ඕනේ pain relievers එක ගන්න. අපි මේ pain අඩු කරන්න. මේ තියෙන මේ කරල් පෙති කරල් වගේක් තියෙන මේ pain relievers. ඒ කියන්නේ වේදනා නාශකයන් නැත්නම් වේදනාව සමනය කරන දේවල් අපි දෙන්න ඕනේ. ඒකට මොනවද අපි කරන්න ඕනේ? ඉතින් මේ දේ කරන්න ওই ලොකු ලොකු ආයතන වලට බැරි වුණාට කුඩා ව්‍යාපාර කරන නැත්නම් ව්‍යවසායකත්වයේ තුලින් මෙන්න මෙතන තමයි ව්‍යවසායකත්වයේ හොඳටම කැපිලා පේන්නේ. හරි? මේ entrepreneurship කියන එක. මේ entrepreneurs ලාට විතරයි මේ හැකියාව තියෙන්නේ අඳුරගෙන ඒකට ඕන කරන දේට බෙහෙත් දෙන්නේ නැත්තරම. මේ pain reliever කියලා මේ බෙහෙතක් වගේ පෙන්නන්න තියෙන්නේ ඒකයි. ඉතින් මේක මේ pain relievers මොනවද කියන එක මැච් කරන්න ඕනේ. අපි හිතමු මෙතන pain තියෙනවා කියලා pains ආවා කියලා 8ක්. ඒ 8ට pain relievers උත් 8ක් තියෙන්න ඕනේ. හරි? දැන් අද ඉඳලා පටන් ගන්න ඕනේ මේ pains හොයන්න ඕනේ, pain relievers හොයන්න ඕනේ. හරි? මේක එක රැයින් එක සුමානෙන් කරන්න බෑ. හරි? සමහරවිට මේ මේක pains excuse me sir pains යටතේ තව කියන්න. මොකක් හරි example එකක් කියන්න. pain and the pain relievers. pain relievers යටතේද? දැන් අපි ඔව්. හිතමු ඔයාට හිටගෙන ඉන්න වෙනවා සැලොන් එකේ. ආවහම. එතකොට 4 දෙනෙක් දැන් ඔයාට ඉස්සරහ ඉන්නවා 3 දෙනෙක් තව කොණ්ඩේ කපන්න ඉන්නවා. ඔයත් ගිහිල්ලා ඉන්නවා 4 වෙනියා. එක්ක ඔයාට ඉඳ ගන්න තැනක් නැහැ. හරි? නැත්නම් ඔයාට කියනවා ගිහිල්ලා එන්න මේ 3 දෙනා ඉවර වෙනකොට ඔයා එනවා. ඔයා එනකොට තවත් එක්කෙනෙක් ඇවිල්ලා. හරි? ඊට පස්සේ ආපහු ඔයාට එයා ඉවර වෙනකන් ඉන්නවා. අන්න ඒ වගේ දෙයකට ඔයාට පුළුවන් වෙන්න ඕනේ අපි හිතුව සැලොන් එකෙන් ඔයාට පොඩි ටෝකන් එකක් දෙනවා. මම මේ මට නිකන් හිතන දේ කියන්නේ ටෝකන් එකක් දෙනවා. ටෝකන් එකක් දීලා ටෙලිෆෝන් නම්බර් එකත් එක්ක දාලා ඔයා කතා කරලා කියනවා රයිට් මම අහවල් වෙලාවට මං එනවා නැත්තම් අරයා ඉවර වෙන්න කොණ්ඩේ කපලා ඉවර වෙන්න විනාඩි 10කට විතර ඉස්සෙල්ලා හරි 5කට විතර ඉස්සෙල්ලා හරි ඔයාට කෝල් එකක් දාලා කියනවා. ඔන්න දැන් රෙඩි. දැන් ඔයා එන්නේ ඊළඟට කවුරු හිටියත් මං ඔයාව තමයි ගන්නෙ. මොකද ඔයාට මං ටෝකන් එකක් දීලා තියෙන්නේ. හරි? ඒකේ එක උදාහරණයක් pain reliever. ඒතර සුපර් මාකට් එක pain reliever එක අපි බලමු. වැස්ස වෙලාවට ඔයා සුපර් මාකට් එකෙන් එළියට එනවා ඔයාගේ වහන්න බඩු දාන්න. හරි? ඔයාට තෙමි තෙමි එන්න වෙන්නේ. ඒකට arrangement එකක් නැහැ. එහෙමනම් එතන අපි හිතමු දැන් ඉඳ තියෙනවනේ ගොඩක් වාකින් වල සුපර් මාකට්ස් වල. එහෙනම් ෂේඩ් එකක් හදලා එතන ඔයා එනකොටම ඒගොල්ලන්ගේ මෙක් කෙනෙක් ඇවිල්ලා ටක් ගාලා බඩු ටික ලෝඩ් කරලා ඒ වගේ arrangement එකක් හදන්න පුළුවන්. එකක් pain reliever එකක්. හරි? ඒතර තව එකක්. ඔයාගේ කුළු බඩු අපි හිතමුකෝ. කුළු බඩු වල මේ පැකේජින් වල මේ මොනවා හරි එක්කෝ ඒකේ අපිට මේ උලන් ගිහිල්ලා මොනවා හරි වෙලා ඒකේ ටේස්ට් එක නැත්නම් අපි බයිට් පැකට්ස් කියන්නේ ඒවා හැම ඒක ටේස්ට් එක වෙනස් වෙනවා පොඩ්ඩක් හරි අරගේ සිදුරක් හරි මොනවා හරි ඒ පැකේජින් එක හරි නැත්තම් සමහර පැකේජින් තියෙනවා ඒවා කඩන්න ගියාම අත කැඩෙනවා අත කැපෙනවා හරි ඒකත් හරි ප්‍රශ්නයක්. එතකොට සමහර ඒවා තියෙනවා තනිකරම නිකන් මේ ආටිෆිෂල් රස එන්නේ. හරි. ඒතර ඒවත් පේන. රයිට්. ඕඩර් කරලා ගොඩාක් වෙලා බලන් ඉන්න ඕනේ. සමහර ඒවා හරි ඩිලිවරි එක කියන වෙලාවට එන්නේ නැහැ. රයිට්. ඒ වගේ පේන් පොයින්ට්ස් ඕන තරම් හොයාගන්න පුළුවන්. හරි. මේ පේන් පොයින්ට්ස් කියන ඒවා ඕනම බිස්නස් එකක ඒවට ආවේනික වූ ආකාරයට හොයාගන්න පුළුවන්. ඒක තමයි යුනික්නස් එක. හරි. එතකොට දැන් අර හෝම් ස්ටේ වල පේන්ස් ඕන තරම් තියෙන හොයාගන්න. හරි. එතකොට ඒවා අඩු වෙන තරමට තමයි ඔයාගේ බිස්නස් එක ඇට්‍රැක්ටිව් වෙන්නේ. right? එතකොට තව ඔයගොල්ලන්ට මේක ගැන දැන් අපිට තියෙන කාල වේලාවත් එක්ක මේ අමාරුයි ගොඩාක් ඒවා උදාහරණ අරගන්න. නමුත් ඔයාට මොන හරි විශේෂ දෙයක් මේකේ හිතා ගන්න බැරි නම් දැනගන්න බැරි නම් අපි වෙනම එකකට කනෙක්ට් වෙලා අපි ඒක විසඳගමු. දැනට මේ විදිහට පොදුවේ මේව හොයන්න. හරි? දැන් මම ඊළඟ පොයින්ට් එක කියන්නම්. දැන් පේන් එක මේ විදිහට හදාගත්තා වගේම දැන් ඇත්තටම පේන් එක කියන්නේ මෙතන අපි දුකක් කියමුකෝ. හරි? එතකොට මේ දුක නැති වුණා කියලා ඇත්තටම අපිට සතුටක් එන්නේ නැහැ. හරි? දුක නැතිවීම කියන්නේ දුක නැහැ කියන එක විතරයි. ඒකෙන් සතුටක් ලැබුණාද කියලා ගැරන්ටි එකක් නැහැ. හරි? ඒ කියන්නේ අර මයිනස් තියෙන දෙයක් අඩු වුණා. right? දැන් අපි හිතමුකෝ බඩගින්නයි ඔලු කැක්කුම දෙකම එනවා කියලා. ඒතර ඔලු කැක්කුම වැඩිපුර එනවා නම් ඔලු කැක්කුමට ඔයා ගන්නවා පැනඩෝල් දෙකක්. අරගත්ත කියලා බඩගින්න නැති වෙන්නේ නැහැ නේ. හරි?
එතකොට ඔයාට කෑම ලැබුණොත් විතරයි බඩ පිරෙන්නේ. ආස දේ කන්න. අන්න අපේ අනිත් පියවර තුන්වෙනි එක හරි ගේන්ස්. ගේන් එක කියන එක මේ පේන් එකේ විරුද්ධ වචනේ නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මේක ගොඩක් අය වරදවලා තේරුම් ගන්නවා. පේන් එක නැති කරාට පස්සේ අපි බලන්න ඕනේ මෙයාව වඩා සතුටු කරන්නේ කොහොමද? අන්න ඒක තමයි ගේන් එක. හරි. එයාට වැඩිමනක් දෙයක් අපි කොහොමද දෙන්නේ? හරි. එයාව සතුටු කරන විදිහට, ඒ කියන්නේ අපි හිතමු එකම දේ දෙන්නෙක් සපයනවා නම් හරි A B කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා කියමුකෝ. සැලොන් දෙකක් දාගෙන. A ගේ සැලොන් එකෙත් කොණ්ඩේ කපන්න අපි හිතමුකෝ රුපියල් 600ක් ගන්නවා. B ත් 600ක් ගන්නවා. හරි? ගාස්තු එකයි. නමුත් A ළඟට එනවට වඩා වැඩි සංඛ්‍යාවක් B ළඟට එනවා. B ට කැමති. ඇයි ඒ? අන්න මේ ගේන් එක හින්දා. හරි? ඒකට ඔයා දැනගන්න ඕනේ ඔයාට ආවේනික වූ ගේන්ස් නිතරම හදාගෙන තියාගන්න. හරි? සමහරවිට එක ගේන් එකක් ඇති ඔයා ළඟට එන්න අනිත් කාලකටවත් යන්නේ නැතුව. හරි? ඒක පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඔයා කස්ටමර්ව පිළිගන්න විදිහ වෙන්න පුළුවන්. hina වෙලා කතා කරන විදිහ වෙන්න පුළුවන්. හරි? ඒ කස්ටමර්ගේ වාහනයකින් ආව නම් ඒ වාහනේ ළඟටම ගිහිල්ලා ඔයා දෙන සර්විස් එක වෙන්න පුළුවන්. හරි? ඒ සේවාව ගේන් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ එතන මොන හරි තියෙන ඉඩකඩක් වෙන්න පුළුවන්. හරි? ඔයාගේ ප්‍රොඩක්ට් එකේ තියෙන සුවිශේෂී ගුණාංගයක් වෙන්න පුළුවන්. රයිට්? ඔයාගේ ප්‍රොඩක්ට් එකේ තියෙන නැවුම් ගතිය වෙන්න පුළුවන්. අපි දැන් කැඳ අර කිව්වේ අන්න ඒක ඇයි එතනට වෙන්නේ? මේ ගේන් එක කියන එක හරීම යුනික් ඔපචුනිටි එකක්. හරි? ඔයා ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට අර එන්ට්‍රි බැරියර්ස් තියාගෙන ඔයාගේ සේවාව අනිත් අයට ඉදිරිපත් කරන්න. හරි? ඒතර ගේන් පොයින්ට්ස් උත් හැබැයි හොඳට මතක තියාගන්න. ගේන්ස් වලට අත ගහන්නේ නැහැ පේන්ස් තියද්දි. හරි? අර බඩගින්න ඉන්නයට බඩ කියලා වැඩක් නැහැ නේ ඒ වගේ. හරි? ඉතලා කන්න දෙන්න ඕන. ඒ වගේ ඔව් මේ ඉලෙක්ට්‍රිකල් එකේ දානවා අන්න හොඳ උදාහරණයක්. හරි? ගේන් එකක් තමයි සර්විස් එකෙන් පස්සේ වොරන්ටි එකක් දෙනවා. හරි? අනිත් අය දෙන්නේ මාසෙයි නම් ඔයා දෙනවා මාස 3ක්. නැත්නම් මාස 6ක් දෙනවා. නැත්නම් අවුරුද්දක් දෙනවා. හරි? අන්න ගේන් එකක්. හරි? ඒ කියන්නේ වැඩිමනක් දෙයක්. වැඩිමනක් දෙයක්. ඔයාට පාඩු නොවන විදිහට වැඩිමනක් දෙයක් දෙන්න ඕනේ. හරි? ඒකට පොඩි වියදමක් ගියත් කමක් නැහැ. ඒකෙන් ඔයාට කස්ටමර්ස්ලා ගොඩාක් එනවා. අර වර්ඩ් ඔෆ් මවුත් කියන්නේ කට වචනෙන් පැතිරෙන්න මෙන්න මේ ගේන් එකෙන්ද. හරි? අතර ගේන් එක සුවිශේෂී. සමහරවිට ගේන් එකට අමතර වියදමක් යන්නෙත් නැහැ. හරි? ඔයාගේ සුහදශීලී බවම ගේන් එකක් වෙන්නත් පුළුවන්. රයිට්? මේ ගේන් එක හරියට හඳුනගන්න ඒ ව්‍යාපාරයට හඳුනගෙන අර බේකරි නිෂ්පාදන වලත් හරි? ඔයාගේ තියෙන පරණ දේවල් එදාම කොහොම හරි රිටර්න් කරන්න. නැත්තම් මේ උමනාට වඩා ගන්න එපා. හරි? එතකොට එතෙන්ට එන ඕනම කෙනෙක් දන්නවා ඔයා ළඟ නිතරම තියෙන ෆ්‍රෙෂ් ඒවා කියලා. ෆ්‍රෙෂ් බඩු තියෙන්නේ. right. එතකොට තව ඔයාලගේ ඒ ඉන්ඩස්ට්‍රි වල බලන්න ගේන් එක. හරි? එතන අර වුඩන් ක්‍රාෆ්ට් ගේන් එකක් තමයි. එයාට ඒක අරගෙන ගිහිල්ලා ඒකට සැටිස් නැත්තම් හරි? ඒ විදිහට තියනවා ඔයාට ගෙනාවොත් මාරු කරලා දෙන්න. හරි? එතකොට ඒක ඩැමේජ් එකක් නැත්තම්. එතකොට හෝම් ස්ටේ වල ගේන්ස් ගොඩාක් තියෙනවා. ඒ ජායලින් කතා කරපු මිස්ටර් පුළුවන් හෝම් ස්ටේ වලදී අනිත් අය නොකරන ගේන්ස් ගොඩාක් රෙකග්නයිස් කරගෙන ඒව දෙන්න පුළුවන්. ඊට පස්සේ රිවිව්ස් වල වැටෙන්නේ ඒවා. හරි? Number one is the location, easy location. We have to give the correct map. Yeah, that itself is a huge gain. And Gain, it's an entry barrier for your potential competitors as well. ඒ Yeah. ගේන් එක හොඳට කැපිටලයිස් කරන්න. ඒ ගේන් Yeah. එක ඇඩ්වර්ටයිස් කරන්න. ගේන් එක කමියුනිකේට් කරන්න. ඒකට That's බූස්ට් the එකක් main දෙන්න. thing, no, sir. Exactly. හැබැයි අර පේන් තියාගෙන ගේන් දීලා වැඩක් නැහැ. හරි? No. දැන් AC එක භාගයට නම් කූල් වෙන්නේ මේ ඔයාගේ ටුරිස්ට් කෙනෙකුට අර ගේන් එක කොච්චර තිබුණත් නැහැ අර පේන් එක තමයි ඉස්මතු වෙලා එන්නේ. ඒකයි ඉස්සෙල්ලාම පේන් එක 0 කරගෙන ඉන්නම ඕනේ ගේන් එකට යන්න. ඒක හොඳට මතක තියාගන්න. ඒක මේකේ තියෙන එක කන්ඩිෂන් එකක්. ඊට පස්සේ තුන්වෙනි එක මැච් කරන්න. තුන්වෙනි
පොයින්ට් එකත් එක්ක ඒක ගේන් ක්‍රියේටර් එක. හරි. අපි පේන් රිලීවර් කියනවා වගේම ගේන් ක්‍රියේටර් කියන දැක්කද මේ වචනේ? ක්‍රියේට් කරන්න ඕනේ කවුද ක්‍රියේට් කරන්න ඕනේ? අපි ඔන්ටර්ප්‍රනර්. හරි. ඔන්ටර්ප්‍රනර්ට තමයි ගේන් ක්‍රියේට් කරන්න පුළුවන්. මෙතනදී ලොකුම වාසිය තියෙන්නේ ගොඩාක් ලොකු බිස්නස් වලට ලොකු ආයතන වලට මේ ගේන් ක්‍රියේට් කරන එක එකපාරට කරන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ නීති රීති වැඩි. ඒගොල්ලන්ට මොනවා හරි දෙයක් අප්‍රූව් කරගන්න ගොඩාක් අයගේ පස්සෙන් යන්න ඕනේ. නමුත් කුඩා ව්‍යාපාරිකයෙකුට ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ තුලින් මේ ගේන් ක්‍රියේට් කරන එක එක රැයින් කරන්න පුළුවන්. හරි. ඒක තමයි තියෙන ලොකුම වාසිය. ඒක නිසා ඔයගොල්ලන් අතේ තියෙනවා හොඳ ටූල් එකක් දැන්. හරි. පේන් රිලීස් කරන්නයි පේන් එක පේන් රිලීවර්ස් හොයාගන්න ඒ වගේම එක රැයින් ගේන් ක්‍රියේට් කරන්න. හරි. ඒක කරන්න. ඒක කරාට පස්සේ ඔයාව මැච් කරන්න බෑ අනිත් පැත්තට ලේසියෙන්. හරි. මේ මැච් කරන එක අනිත් පැත්තට ලේසියෙන් කරන්න බෑ. අන්න ඔයා එන්ට්‍රි බැරියර් එකක් ක්‍රියේට් කරනවා. හරි. අර ගිය මොඩල් එකෙන්. එතකොට අද ඔයගලන්ට මේ ඉගෙනගත්ත මොඩල්ස් දෙකෙන් හරි සෑහෙන දෙයක් කරන්න පුළුවන් ඔයගලන්ගේ ඊළඟ ලෙවල් එකට ඔයාගේ ව්‍යවසායකත්ව දැනුම පාවිච්චි කරලා ඊළඟ ලෙවල් එකට ඔයාගේ ව්‍යාපාරය ගෙනියන්න සහ ක්‍රමානුකූලව ඔයාගේ කස්ටමර් කම්පිටිටර්ස්ලා ඔයාගේ තැනගන්න එක બ્લોක් කරන්න. හරි. ඒ කියන්නේ කම්පිටිටර්ස්ලට මේක කරන කෙනයි නොකරන කෙනයි අතර ලොකු වෙනසක් තියෙනවා. හරි. ඒතර කම්පිටිටර්ස්ලා ඔයාට ලං වෙන්නවත් බැරි වෙන විදිහකට ඔයා ස්ථානගත වෙනවා මේ ටූල්ස් දෙක හරියට පාවිච්චි කරලා ඔයාගේ ව්‍යාපාරයට හෙට ඉඳලම මේක යොදවන්න පටන් ගත්තාම. හරි. ඉතින් ඒක තමයි අද මේ ප්‍රෝග්‍රෑම් එකේ මූලික අරමුණ උනේ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකයි මේ VPC නැත්නම් මේ වැලියු ප්‍රොපොසිෂන් කැන්වස් එක බිල් කරගන්න හදාගන්න එක ඔයගලන්ට උගන්වන්න. හරි. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත්. ඒතර මේ පිළිබඳව වැඩිදුර ඔයගලන් දැනගන්න අවශ්‍ය නම් ඒ වෙලාවට ප්‍රශ්නයක් වෙලා ඒක විසඳ ගන්න බැරි නම් මේ ආයතනයත් එක්ක දනුක මහත්මයාත් එක්ක කතා කරන්න. එතකොට ඒකට වැඩපිළිවෙලක් යොදලා මොකද අපේ අවසාන පරමාර්ථය මේක මේ ඔන්න අපි ඉගෙනුවා ඔයගලන්ට බාරයි කියන එක නෙමෙයි. ඔයගලන්ගේ ප්‍රතිඵලය අපිට දකින්න ඕනේ. හරි. ඉතින් ඒ වෙනුවෙන් අපිට පුළුවන් අවස්ථාවලදී පුළුවන් ආකාරයට අපි ඔයගලන්ට දායක වෙනවා. මොකද මේක තනි පුද්ගලයෙක්ගේ වර්ධනයක් පමණක් නෙමෙයි. මේක අපි ජාතික සේවයක් විදිහටයි මේ දේ අපි කරගෙන යන්නේ. ඉතින් ඒකෙන් අපේ මුළු රටටම ව්‍යවසායකත්ව කියන එක අපි ලබා දෙනවා. ඒ වගේම මම පෞද්ගලිකව ගොඩක් ඔය ආටිකල්ස් ලියනවා. මේ තරුණ පත්‍රයටත් මම ලියලා තියෙනවා ගොඩක් කාන්තාවන්ට වැදගත් වෙන විදිහට ව්‍යවසායකත්වය. මේ පෙරීදත් අර සිලෝන් ටුඩේ නිවුස් පේපර් එකේ ගිය ඉරිදා මගේ ආටිකල් එකක් තියෙනවා. ඒකත් බලන්න ફોකස් කියන එකේ. ඉතින් ඒ වගේ ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම ලියනවා. ඔයගලන්ට ඒ පුළුවන් වෙලාවෙලදී අපි මේ දැනුම ලබා දෙනවා. මොකද මේ දැනුම නිකන් තියාගෙන අපි නැති දවසක මේව ඔහෙ වැඩක් නැහැ. ඊට වැඩිය Tamanටත් ප්‍රයෝජනයක් අරගෙන අනුන්ටත් ප්‍රයෝජනයක් දීලා රටටත් ප්‍රයෝජනයක් වෙලා අපිට ඩොලර් හම්බ වෙලා අපි ලස්සන රටක් හදමු. හැමෝම පෝසත් වෙලා. හරි. මම හිතන්නේ අද ඔයගලන්ට මේ ලැබිච්ච ටූල්ස් දෙක හොඳට ඔයගලන් ප්‍රයෝජනට අරගනි. ඒකම තව ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න අපිට වෙලාවක් දෙන්න පුළුවන්. හරි. සර් මට පොඩි දෙයක් තියෙනවා දැනගන්න. සර් මට දැන් අද හෙලෝ අල්ටිමේට් ගෝල් එකයි ඉන්ටර්නැෂනල් මාකට් එකයි අචීව් වෙන විදිහ මගේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක මම කොහොමද ඒක ඇප්ලයි කරන්නේ මට මොකක්ද මිස්කේ ඉන්ඩස්ට්‍රි එක the home stay the tourism ඔව් ටූරිසම් එක ඒක ඉන්ටර්නැෂනල් යන එකට මිස්කේ දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි උදාහරණයක් විදිහට සිද්ධාලේප එහෙම ඒගොල්ලන් ලංකාවේ පටන් අරගෙන ඊට පස්සේ ඒගොල්ලන් ගොඩාක් රටවල් වල ඒගොල්ලන්ගේ සිද්ධාලේප නාමයෙන් මම දන්නේ නම මොකක්ද කියලා ඒගොල්ලන් ගොඩාක් ඒගොල්ලන්ගේ මේ හොටෙල්ස් එක්ස්පෑන්ඩ් කරා. නමුත් මිස්කියකට ඉස්සෙල්ලම පටන් ගන්න වෙන්නේ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකට ගන්න ඉස්සෙල්ලා
අර ලෝකල් එස්ටැබ්ලිෂ්මන්ට් එක ගොඩක් වටිනවා. ඊට පස්සේ එක්ස්පෑන්ඩ් වෙනවා නම් යන්න වෙනම ස්ට්‍රැටජිස් ටිකක් පාවිච්චි කරන්න වෙනවා. අපි ඒකට තියෙනවා අපේ මේ ග්ලෝබල් එන්ට්‍රි ස්ට්‍රැටජිස් කියලා. ඒක ටිකක් වෙනම ස්ට්‍රැටජි එකක් විදිහට තමයි ඇප්ලයි කරන්න වෙන්නේ. අපිට අර කෙලිම එක්ස්පෝර්ට් කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. නමුත් ඒ සර්විස් එක අපිට එස්ටැබ්ලිෂ් කරගන්න පුළුවන්. හැබැයි මේ ලෝකලි ඉස්සෙල්ලා කරලා ඒකෙන් එක්ස්පීරියන්ස් එක අරගන්න ඊට පස්සේ අපි කතා කරමු කොහොමද දෙවෙනියට යන්නේ කියලා. මිස ඒකට මේ පටන් ගත්තාම අපිත් එක්ක සම්බන්ධ වෙන්න මම ඒකට ඊළඟ ඒ ස්ට්‍රැටජික් අප්‍රෝච් එකට ඕන කරන ටික ඒ ග්ලෝබල් එන්ට්‍රි ස්ට්‍රැටජිස් ටික මම වෙනම ලබා දෙන්නම්. Okay, thank you, sir. Thank you. Most welcome.